ටයිප් කරපුවා තියෙනවා මතකයි. ආ, මේකේ තියෙන්නේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ගන්න පොඩි වැඩසටහනක්. එතකොට මේකේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය ගන්න අපි දිගයි පල්ලයි ලෙන්ත් එකයි විඩ්ත් එකයි ඉන්පුට් කරන්න ඕන. ලෙන්ත් එක L කියලා මම දාලා තියෙන හඳුනන්නේ L සමානයි int input enter number. sorry enter length. number නෙමෙයි length ඈ. ඔය පුරුද්දට කියවනේ number කියලා නේද? ඔව්. හරි. L කියන අවස්ථාවට දත්තයක් ආදානය කරන්න ඕනේ, ඉන්පුට් කරන්න ඕනේ. ඒක පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. ඒක තමයි int කියන්නේ. ඒක අපි දන්නවා. L කියලා තමයි හඳුන්වන්නේ දීලා තියෙන්නේ. ඒක int පූර්ණ සංඛ්‍යාවකින් ඉන්පුට් එකක් දෙන්න. හැබැයි මේ ඉන්පුට් එක දෙද්දි බං ඉස්සෙල්ලම බං enter length කියලා අපිට පෙන්නන්න. enter length කියලා ටෙක්ස්ට් එක පෙන්නන. ඊට පස්සේ අපි ඉන්පුට් කරයි අගයක්. ඒ අගය L වලට පැවරෙනවා. ඊට පස්සේ W කියලා කියන විත් එකට මම W කියලා දැම්ම විත් දිගට ටයිප් කරේ නැහැ. ඒකෙත් ඉන්පුට් කරන්න int පූර්ණ සංඛ්‍යාව. ඔයාලට දශම ස්ථාන සහිත අගයන් නම් plot කියන data type එක ගන්න. මෙතන enter with කියලා තියෙනවා. WIDD. ඒතර enter with කියන ටෙක්ස්ට් එක පෙන්වුවාට පස්සේ with එක දාන්න අගයක් දාන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව වලින් ඈ. දශම දානවා නම් plot කියලා ගන්න වෙනවා. මෙතන int වෙනවා. දත්ත ප්‍රරූපය වෙනස් කරන්න වෙනවා. අපි මේ තියෙනවා බලමු. දැම්මට පස්සේ කැල්කියුලේෂන් එකක් මම ලියලා තිනවා area සමානයි L asterisk with W. L එක W වලින් ගුණ කරන්න. length එක width එකෙන් ගුණ කරන්න. එහෙම නැත්නම් දෙක පල්ලෙන් ගුණ කරන්න. LW කියන අගයන් දෙක ගුණ කරන්න. ගුණ කරාට පස්සේ වර්ගඵල එනවා. ඊට පස්සේ print කියන්නේ ප්‍රතිදානයට දෙන විධානය area is කියලා පෙන්නලා ඒක ඉස්සරහා area එක පෙන්නන්න. ඒතර මෙන්න මෙතෙන්ද දෙන්නේ බං මෙන්න මෙතනින් ගන්න area එක. මෙතනින් එන out එක තමයි මෙතෙන්ට ආපෝ ප්‍රතිදාන විදිහට අපිට පෙන්න ගන්න. දත්තයක් ආදානය කරනවා නම් මෙන්න මේ ටික ලියවෙන්න ඕනේ. හඳුන්වනයක් තියෙන්න ඕන. දත්ත ප්‍රරූපයක් තියෙන්න ඕන. ආදානය කරන බව ඉන්පුට් කියලා ලියන්න ඕන. ටෙක්ස්ට් එකක් මොකක් හරි දෙන්න ඕන. enter length, enter width, enter marks, enter price මොකක් හරි enter කියන වචන දෙක දාන්න අදාළ. ඒක නැත්නම් input price නේද? input length මොනවා හරි කමන්න. එහෙම මොකක් හරි අපිට අර ආදානය කරන්න අවශ්‍ය ටෙක්ස්ට් එකක් දෙන්න තියෙනවා. හරි ඊට පස්සේ මේක සර්ව් කරගන්න ඒකලා රන් කරන්න. මම රන් කරලා සර්ව් කරලා තියෙන්නේ. run modules දෙන්නම්. එතකොට මේ මෙයා මොඩල් එකේ පෙන්නනවා. ඒ කියන්නේ output එක මේ running mode එකේ පෙන්නනවා. මම අර මේ දෙකම දෙපැත්තට ගන්න නැතුව මෙතනම පෙන්නන. එතකොට ලේසි ඔයාලටත් ඈ. මේකේ මේ පළවෙනි මෙනවා enter length කියන අර command එක. ආවට පස්සේ අපිට length එක දාන්න තියෙන අපි නිකන් 50ක් විතර දාමු. මේක පූර්ණ සංඛ්‍යාවලින් දාන්න හැදුවේ. enter කරන්න enter with කියලා තියෙනවා. මේකට 20ක් ඕනනම් දාමු. 20ක් හරි 30ක් හරි කැමති ගාණක් දාන්න. ආදාන දෙක දුන්නාට පස්සේ enter කරාම අන්න area is කියලා 20 50න් වැඩි කරලා අගේ පෙන්නයි. length එක width එක වැඩි කරාට පස්සේ නාගේ පෙන්නයි. ඒතර මේකේ අපිට මෙන්න මේ ආදාන ප්‍රදාන මේ ටික ටයිප් කරන එක නෙමෙයි වැඩේ තියෙන්නේ අපිට. මේකේ අපිට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක තමයි දෙගත් වෙන්නේ. දත්තයක් ආදානය කරනවා නම් හඳුන්වනයක්, දත්ත ප්‍රරූපයක්, ඉන්පුට් කියන විධානය, අදාළ මේ ටෙක්ස්ට් එකක්. නැත්නම් ප්‍රදර්ශනය වෙන පාඩයක් ඒ ටික තියෙන්න ඕන. ඔය එකක්. ඒතකොට මේකේ දීලා තියෙන උපදෙස් තියෙන විදිහටමයි ක්‍රියාකාරී වෙන්නේ. length එක දැම්මා, width එක දැම්මා, area එක ගත්තා, area එක output එක විදිහට පෙන්නනවා. වර්ණයක් පුනර්කරණයක් මොකුත් නැහැ. අනුක්‍රමයක් දීලා තියෙන උපදෙස් තියෙන විදිහටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඊට පස්සේ ඒ වගේම තව පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා අපි මේක අයින් කරලා යත් ගමු. එතරම් මම තව දාලා තිබ්බා. total number rectangle large number for මේ discount command. මෙතන තියෙන discount py කියලා පොඩි software application එකක් අර වගේම type කරලා සර්ව් කරලා තියෙන .py කියලා මේ. ඒක නම් if එක ලියලා තියෙන්නේ නේ වර්ණය තියෙනවා. ඒකම තිබුණා ඒක. තව තිබ්බා ඔය වගේ අනුක්‍රමයේ තියෙන එකක් තිබේ ඒකත් බලමු ඈ. රට පහක තැන්වල සර්ව් කරලා තියෙන හොයන්න පොඩ්ඩක් දඟලන්න ඕන ගණන් ගන්න බෑ. හරි මෙතන තියෙනවා admin circle area. හරිද? මේ තියෙන්නේ plot input මේ වෘත්තයක වර්ගඵලය ගන්න. නේද? R කියලා හඳුන්වනයක් තියෙනවා. මෙන්න data type එක plot මම දැම්මා මේකට. පේන්න නැති ඔයාලට. මේක ලොකු වෙද්දී නම් පොඩ්ඩක් මෙහාට කරන්නම් පේන්න හොයාගන්න. මැදට ගන්න ඕනේද? තියෙන්නේ. නේද? ඒතර මේකේ මම දාලා තියෙන්නේ මෙතන මේ R කියලා හඳුන්වනයක් තියෙනවා. ඒකට plot තමයි data type එක. plot කියන්නේ දශම ස්ථාන සහිත අගයන් තියෙන්නේ. තාත්වික දශමයේ සංඛ්‍යා. ඉන්පුට් එක තියෙනවා හැබැයි enter value කියලා එයි. දැන් මෙතෙන්ට ඔන්න අපිට ඔන්න කෝලන් එකක් කොහොමද දාගන්නත් පුළුවන්. ඉතින් ඒතකොට අර වෙන්න දෙයක් ලස්සනට වෙන්න. නේද? enter value කියලා තියෙනවා නැත්නම් enter
රෙඩියුස් හරි මොකක් හරි Tamanට කැමති එකක් දෙන්න මේ අරය දාන්න තියෙන්නේ. දාන අරය R වලට තමයි පැවරෙන්නේ දානගේ. ඊට පස්සේ මේකට අපි සූත්‍රය ලියාගෙන තියෙනවා pi සමාන දැන් 722 කියලා කතන්දරයක් තියෙනවා නේද? වෘත්තයක වර්ග බලය 722 ගුණ කිරීම R වර්ගයෙන් එන්නේ නේද? එතකොට මේකෙදී අර මේ 722 කියන එකට ඕන නම් මෙතෙන්ට කෙලින්ම දාන්න තිබ්බා 22 බෙදීම 7 කියලා දාන්න තිබ්බා. එහෙම නැතුව මම pi කියලා වෙනම දැම්මා. මේ 5 කියලා වෙනම ටයිප් කරලා දැම්මා. pi හරි කැමන්ට කැමති එකක් දාන්න x හරි y හරි ඕන එකක් දාගන්න. මම මෙතන pi කියලා අඳුරන්නේ නැත්නම් සමානයි 22 බෙදීම 7 කියලා දැම්මා. දාලා ඉවරලා එතකොට ඒ අගේ මෙතෙන්ට පැවරෙනවා. ඒක ಗುಣ කරනවා R වලින්. හැබැයි R වර්ගේ. R ඇස්ට්‍රික් ඇස්ට්‍රික් දෙක. මේ ලොජික් එක මම හදාගෙන තියෙන්නේ. R වර්ගයෙන් ඔය ලොජික් එකට හම්බ වෙනවා. එනතත් ඉතින් අපිට කියන්නේ අනිවාර්ය ලොජික් එක හම්බ වෙනවා. වර්ගය ඵලයද පරිමාව දෙයි ගන්න ලොජික් එක අපිට දෙනවා. ඒකට ඒක දාලා ලියා ගන්න තියෙනවා. pi කියන්නේ 722 ඒක ಗುಣ කරන්න R වලින් R වර්ගයෙන්. හරිද? ඊට පස්සේ ඒ සම්පූර්ණ එක ඒරියා කියන අගයට පැවරෙන්නේ. ඒරියා කියන දේ වර්ගඵල එනවා. ඒරියා is කියලා මේ පෙන්වන්න දීලා තියෙනවා. අවුට්පුට් එක මේක නම් අර මේ වරන් දාන්න ඕනේ මෙතන බ්‍රැකට් එකක් දාලා මෙතන බ්‍රැකට් එකක් කියලා ඔය 3.0 වල එහෙම දානවා. මේකෙත් දාන්න පුළුවන්. දාන්න නැතුව තිබ්බත් වැඩ කරනවා. දැන් මේකේ නම් එතන Python තියෙන්නේ 2.7.6 හරි මොකක් හරි එකක් තියෙන්නේ. හරි එතකොට චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා ඒ වගේ. ඉතින් ඒ රිවර්ෂන් එකට එච්චර අදාළ නැහැ. අපි කියවර ලොජික් එක තමයි වැදගත් වෙන්නේ. තර්කන රටා ටික පිළගැස්ම තමයි වැදගත් වෙන්නේ. කේතනය. හරි. ඒතර ඒක අර පොඩි පොඩි වෙනස්කම් තිබ්බට එහෙම ගැටලුවක් නැහැ. මොකද අපි කිව්වමයි මම කලිනුත් කොහේ මාකින් වල දීලා තියෙන ගොඩක් ඇප්ලිකේෂන්ස් මේ ප්‍රෝග්‍රෑම් වැඩ කරන්නේ නැහැ. ඒකේ ක්‍රමවේදය තමයි තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා අපිට ඒක අවුට්පුට් එක ගන්න නම් ඈ. හරි. එතකොට මෙතන අර ආදානය කරා මෙන්න 722 ගත්තා pi කියලා වර්ගඵලය ගත්තා ප්‍රතිදාන කරා. ඒතකොට මේකෙත් තියෙන අනුක්‍රමයේ දීලා තියෙන උපදේශ ටික නිවැරදිව ක්‍රියාකාරී වෙනවා. මේක රන් කරලා බලමු අපි. මේක ඉන්පුට් කරන්න එනවා මේ. enter value කියලා එනවා. ඒ කියන්නේ R දාන්න ඕන. අපි නිකන් 20ක් විතර දාමු. දාලා enter කරාට පස්සේ අර area is කියලා 1200 කියලා පෙන්නනවා. අර 20 ගුණ කිරීම මේ කියන්නේ R වර්ගය මේ 722 ඒවා ඔක්කොම හදලා අවුට්පුට් එක දෙනවා. ඊළඟට මේක අවුට්පුට් එක ගන්න එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මේකේ කෝඩින් එක වැඩ කරන විදිහ ලියන විදිහ තමයි අපිට වැදගත් වෙන්නේ. ඉන්පුට් එකක් ලියන්නේ කොහොමද? ඒක කැල්කියුලේෂන් එකකට දාන්නේ කොහොමද? ප්‍රතිදාන යන්නේ කොහොමද? ඒතර ඔය වැඩසටහන් දෙකම තියෙන්නේ අනුක්‍රමය එහෙම නැත්නම් දීලා තියෙන උපදෙස් පීඨන පිළිවෙලටම ක්‍රියාකාරී වෙන එක වෙන්නේ. හරිද? එකක් ඒ. ඊට පස්සේ බං අපිට තියෙනවා මේ වර්ණය සම්බන්ධ. මම අර ඉස්සෙල්ලා ඕපන් කරා ඒ ප්‍රෝග්‍රෑම් එකක් මේකේ බලමු. වර්ණය කියන්නේ තෝරා ගැනීම. අවස්ථා දෙකකින් එකක් හරි තුනකින් එකක් හරි මොකක් හරි එකක් මේකේ ප්‍රෝග්‍රෑම් ටිකක් අපි බලමු. ඩිස්කවුන්ට් ප්‍රෝ එකනේ ඉස්සෙල්ලා තිබ්බෝ. මේක ඕන එකට හදා ගන්න පුළුවන්. මේකේ මම ලියලා තියෙන්නේ මේ සරල වර්ණය ගැන සම්බන්ධ පොඩි වැඩසටහනක්. ඒ කියන්නේ අපි ප්‍රයිස් කියලා තියෙනවා හඳුන්වනයක්. ඒක ෆ්ලොට් අන් දශම ස්ථාන සහිත අගයන් වලින් දාන්න පුළුවන්. ඉන්පුට් කරන්න ඕන enter item price කියන ටෙක්ස්ට් එක ආවට පස්සේ මෙන්න ඉන්පුට් කරන විධානය. දැන් මේක හුරු වෙන්න ඕන අපිට දැන් නේ. හඳුන්වනය, දත්ත ප්‍රරූපය, ආදානය වන බව, ආදානයට අදාළ විධානය. දැන් මේකේ ප්‍රයිස් එක දාන නිසා enter item price කියලා දැම්මා. නැත්තම් මේ ප්‍රයිස් හරි ඉන්පුට් ප්‍රයිස් හරි බලන්න කැමති එකක් දාන්න මෙතන මොන එකක් දාත හැකි මෙන්න මේ ඉන්නවඩකම අතර. හැබැයි මෙතන ඉන්පුට් කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕන. ෆ්ලොට් කියන දත්ත ප්‍රරූපයේ තියෙන්න ඕන මේ මුදලක්නේ දශම ස්ථාන තියෙන නිසා. ඊට පස්සේ මෙතන දෙන ආදානය අපි ප්‍රයිස් කියන හඳුන්වන්නේ තමයි පවර ගන්නෙ. ප්‍රයිස් එකට තමයි මේ දාන ඉන්පුට් කරන මේ අගේ වැටෙන්නේ මේ පවර ගන්න. පවර ගත්තට පස්සේ අපි ලියලා තියෙනවා ඔන්න if command එක. if price විශාලද සමානද 500. ප්‍රයිස් කියන අගයට දාලා තියෙන අවස්ථාව විශාලද සමානද 500ට වඩා වැඩිද සමානද 500 වුණත් 500ට වඩා වැඩි වුණත් දෙකම අවස්ථා දෙකම අපිත් මන් දීලා තියෙනවා 500ට වඩා වැඩිද සමානද එහෙම වුණත් ඩිස්කවුන්ට් එකක් හදන්නලු ප්‍රයිස් එක ගුණ කරලා 10න් බෙදන්න 100. ඒතර මේකට අර ප්‍රතිශත ලකුණ දාලා දාන්න බෑ. මේක මෙහෙම ටයිප් කරන්න බෑ. 10යි 100ට කියලා ඔහොම ගහන්න බෑ වැඩ කරන්නේ නැහැ. ප්‍රතිශත ලකුණ අපි කිව්වා නේද? ශේෂය ගන්න. එතකොට ඒක පාවිච්චි කරන්න බෑ. මේ විධානය මම කිව්වා මේක පස්සේ බලනවා කියලා කිව්වා. ප්‍රතිශතය ගන්න හදන විදිය 100ට ගන්න විදිය මම කියන්නම්කෝ මේන් කියන තැන ඈ. එතකොට තමයි කියන්නේ. ඕම් කියනවා. හරිද? price asterisk 10 ඊට පස්සේ backslash බෙදීම 100. ඔහොම තියෙන. එතකොට price කියන්නේ අපි දාන අගය ಗುಣ කරන්න 10න් බෙදන්න 100. එතකොට මේකේ logic එක ওই විදිහට තර්කණයම තමයි ලියවෙන්න ඕනේ. ඒ discount එක කියන්නේ 500ට වඩා වැඩි හෝ සමාන නම්. else කියන part එක මෙතෙන්ට යන්නේ. else කියන්නේ එසේ නොවේ නම්. if 500ට වඩා වැඩි නම් මෙහෙම වෙන්න. එසේ නොවේ නම් මෙහෙම වෙන්න. discount එකක් දෙන්න 100%ක. මම එහෙම නැත්තම් 100%ක් කියලා දුන්නා. එහෙම නැත්තම් 100% වුණ නැත්තම් මේක ඇල්ල අයින් කරතයි. else part එකයි මේ පේලි දෙකම අයින් කරත්
පේ සමානයි ප්‍රයිස් ඩිස්කවුන්ට් ගත හැකියි. හරි. ඒක. එතකොට මේක මම අර දෙපැත්තක් දැම්මා 500ට වඩා වැඩි හෝ සමාන නම් 110ක ඩිස්කවුන්ට් එකක් දෙන්න. 500ට වඩා අඩු නම් ඒ කියන්නේ මේ රුපියලක භාණ්ඩයක් ගත්තා 105ක ඩිස්කවුන්ට් එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ කොහෙද කඩේ තියෙන්නේ කියලා අහන්න එපා. ඒක මේ මට ප්‍රෝග්‍රෑම් එක හදා ගන්න ඕන නිසා ඔයාලට තර්කණය කියලා දෙන්න ඕන නිසා තමයි දැම්මේ. හරි. ඒකේ අර සත්‍යතාවය අසත්‍යපාද. යස් පැත්ත නෝ පැත්ත ගැලීම් සටහනේ ව්‍යාජකයේ තිබ්බනේ. නේද අපි අර මේ මෙන්න මෙහෙම එකක් ඇඳාමනේ. හරිද මන් දැන් හරි නේද? ඕකේ යස් පැත්තක් තියෙනවා නෝ පැත්තක් තියෙනවා. නේද? වර්ණයට අදාළ. ආයෙ දෙකට අදාළ අවස්ථා දෙක තමයි මේ තියෙන. යස් පැත්ත මෙහෙනම් මේ යස් පැත්ත. එල්ස් එකට උඩින් තියෙන. එල්ස් එකට පල්ලෙහෙන් තියෙන නෝ පැත්ත. පල්ලෙහෙන් යටින් එන්නම කියලා නෑ ඕන පැත්තකට ලියත හැකි යස් නෝ ඈ. හරිද? ඒ යස් නෝ පාර්ට් දෙක තමයි ඔය ලියලා තියෙන්නේ එල්සි දාණයට ඉහළින් සහ පහළින්. කොහොම තමයි ලියවෙන්නේ if කියන කමාන්ඩ් එක. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රතිදානය ගන්න නම් pay සමානයි price to discount. මෙතන පොඩි ගණනය කිරීමක් කැල්කියුලේෂන් එකක් තියෙනවා. pay කියලා අපි මම හඳුන්වන්නේ එකක් දාලා ඒක වෙන්න ඕන price එකෙන් එක අඩු කරන්න. එතකොට මෙතන භාණ්ඩයේ මිල තියෙනවා. මෙතනින් එනවා අපිට ඩිස්කවුන්ට් එක. ඒක අඩු වෙලා ඉයි. හරිද? එතකොට 500ට වඩා වැඩි නම් 10ක් වෙයි නැත්නම් 5ක් වෙයි. ඊට පස්සේ අපිට ඒක පෙන්වන්න ඕන payment is කියලා pay කියලා පෙන්නන. එතකොට මේකේ print කියන විධානය තමයි ප්‍රතිදානයට ගන්නෙ. payment is කියලා text එකක් දාලා ඒක ඉස්සරහා pay එක පෙන්නන. ඔහොම තමයි ලියලා තියෙන්නේ. හරිද වැඩි? හරි. ඔන්න වෙලා if command එක ලියනදී if 500ට වඩා වැඩි නම් මෙතන colon එකක් අනිවාර්යෙන් එනවා. if command එක ඉස්සරහා colon එකක් එනවා. yes පැත්තට දාලා ප්‍රතිදානය මේ තියෙන්නේ. එසේ නොවේ නම් කියන එක තමයි else. එතනත් colon එකක් එනවා. මෙන්න මෙහෙම වෙන්නේ. ඒතර yes පැත්තයි no පැත්ත දෙපැත්තම ක්‍රියාකාරී. ඊට පස්සේ අවසාන payment එක calculation එක. එතන මේ සම්පූර්ණ ක්‍රියාවලියට පස්සේ තමයි මේක වෙන්නේ. ඉස්සරහට අරන් දෙන්නේ. මේක මෙහෙ තියන්න එපා. මෙහෙ තිබ්බොත් වැරදි ඈ. වැඩ කරන්න. වැඩ කරද්දී කියන්නේ මේ පැත්ත විතරයි වැඩ කරන්නේ එතකොට. ඊට පස්සේ මේක රන් කරමු අපි. මේකත් ඉතින් රන් කිරිල්ල නෙවෙයි මම කිය ප්‍රෝග්‍රෑම් එක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕන බං ඈ. හරි. ඊට පස්සේ මේක ඕකේ කරන්න. මේකේ end item price කියන ටෙක්ස්ට් එක පෙන්නයි. ඕන පෙන්නනවා පෙන්නන්නේ. හරි. එතන මම දාන්නම් 500ට වඩා වැඩි යගයක් 600ක් විතර දාන්නම්. දාලා එන්ටර් කරොත් ඔන්න යාර 110 ඩිස්කවුන්ට් එක හදලා ඒකත් අඩු කරලා ඔක්කොම කරලා පෙන්නනවා. 600 නම් රුපියල් 60යි නෙන්නේ. 60 අඩු කරලා 540යි payment is කියලා 540.0 කියලා පෙන්නනවා. මොකද දශම ස්ථානයකට අගේ පෙන්නන්නේ අර අපි ෆ්ලොට් කියන data type එක දීලා තියෙන නිසා. දැන් අපිට ඕන නම් ඔක රන් කරලා අනිත් පැත්තත් වැඩද කියලා බලද හැකියි. else part එක. ඒ කියන්නේ 500ට අඩු නම් item price අපි දාමු 400ක් විතර. 500ට අඩු වගේක් දැම්මොත් ඔන්න 105යි වදින්න. හරිනේ නේ 105යි වැදිලා තියෙන රුපියල් 20යි අඩු වෙලා තියෙනවා 380යි කියලා පෙන්නනවා 20 අඩු වෙලා 105යි වැදිලා තියෙන්නේ වැදිලා 380යි කියලා පෙන්නනවා payment ඉතින් ඒවට අර දශම ස්ථානයේ මේ ඕන එකක් දාත හැකි මේක ලියන මොඩල් එක තමයි අප වැදගත් වෙන්නේ මෙන්න මේ if command එක කොහොමද ලියන්නේ if මෙහෙම වුණොත් මෙහෙමයි එහෙම නැත්තම් මෙහෙම මතක තියාගන්න if එක ඉස්සරහා අවශ්‍ය ප්‍රතිදානය ලියලා කෝලන් එක දාන්න මොන තිප් දෙක කෝලන් කියන්නේ ඒකට yes පැත්තේ එන ප්‍රතිදානය ලියලා කැල්කියුලේෂන් එක හරි ප්‍රතිදානය හරි මොකක් හරි එන එක ලියන්න. ලියලා ඉවරලා else part එක ගන්න if කෙලින් colon එකක් තියෙන්න ඕන ඊට පස්සේ ඔක පොතේ ලිව්වොත් ওই විදිහටම ලියන්න ඕන බං ඈ. Python කෝඩ් එකක් ලියනවා නම් එහෙම ඉස්සරහා පස්ස පන්නලා දැන් අපිට ඕන කියලා මේ ටික ඔක්කොම මෙහෙම ලිව්වොත් එහෙම වැඩ කරන්නේ නැහැ. කොහොම එහෙම ලියන්න බෑ. මම එක දිගට එක පේලියට ලියලා බලමු අපිට අන්න කරලා. එරර් එකක් කියලා කියනවා මේ. සැරටම එරර් කියලා කියනවා. හරි මේර එක තියෙන්නේ මෙතන කියලා කියනවා මෙයා. එයා දන්නවා මේ if command එක ගාව එන්ටර් කරොත් එහෙම එන්ටර් එක නතර වෙන්න උතන. එතන අපි ඕක තියන්න ඕන. හරිද? else එක ගාව එන්ටර් කරොත් නතර වෙන්න කසරක මෙතන. එතන තියන්න ඕන. එහෙම තිබ්බහම මේවා වැඩ කරනවා. එහෙම නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒතර අපිට අර පහුවර්ණ වල එහෙම commands බලද්දී ඒක අනිවාර්යෙන් හරියටම බලනවා. හරියටම බලනවා කියන්නේ space අනමනම් ඒවා ඔක්කොමත් වැරදි වලට කේතනයට අදාළයි. හරියට ටයිප් කරන්න. ඔය ඇවිල්ලා වර්ණය සරල වර්ණය. ඊට පස්සේ ඔගේ බහු වර්ණය තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. දැන් අවස්ථා 3ක් 4ක් 2 3 4 5 75 නම් A 65 නම් B ඒක ගන්නත් පුළුවන්. large number මේ large number කියන එකද කොහෙද? ඉන්න බලමු ඈ. ඔව් මේ large number කියන එක මතකයි ඉන්න බලන්න. මේක තමයි. ඔව් මේ තියෙන්නේ. මේක ලියලා තියෙන if command එක පාවිච්චි කරලා. මේවා අයින් කරලා උනේ අපිට වැඩක් නැහැ නේ. හතර වටේ තියෙන ඒවා තියාගන්නනේ. අනවශ්‍ය තොරතුරක් මේක දාගමු පිළිවෙලට. හරි මේකේ මොකද්ද කරලා තියෙන්නේ?
x සමානයි int input enter number. x කියන අවස්ථාවට පූර්ණ සංඛ්‍යාත්මක අගයක් දාන්නලු enter number කියලා ආවට පස්සේ මම මේක enter number 1 කියලා දාන්නම් ඈ. නැත්තම් හොයාගන්න බෑනේ. y කියන අවස්ථාවට අගයක් දාන්න enter number 2 කියලා ආවට පස්සේ මෙතන උනක් කෝලන් එකකුත් දාමු පොඩ්ඩක් පිළිවෙල ලස්සනට තියෙනවා. මොඩිෆයි කරලා ගමු. enter number 3. ඔන්න numbers තුනක් දාන්න වෙනවා. පළවෙනියෙන්ම number 1 කෙලෙයි number 2 කෙලෙයි number 3 කෙලෙයි දාන අගයන් ටික x වලට එකයි y වලට එකයි z වලට එකයි. පළවෙනියෙන්ම දාන enter number 1 කියන තැනින් දාපුවම number x වලට පැවරෙයි. ඊළඟට y වලට පැවරෙනවා. z වලට පැවරෙනවා. අපි මේකේ කරන්නේ මෙච්චරයි. සංඛ්‍යා තුනෙන් විශාලම සංඛ්‍යාව ගන්න යන්නේ. large number එක ගන්න යන්නේ. මේ සංඛ්‍යා තුනෙන් විශාලම number එක ගන්න යන්නේ. if x විශාලද y ට වඩා. ඔන්න පළවෙනි logic එක ලියලා තියෙන දේ බලන්න. ඒත් එක්කම x විශාල නම් y ට වඩා x විශාලද y ට වඩා. ඔව්නේ. ඔව් නම් x නේ විශාල වෙන්න ඕන. නේද? ඒක හරියටම කියවන ඉදිය ගන්න අදහස ඈ. x විශාලද y ට වඩා. ඔව්. ආයස් පැත්තට ඊළඟට එන්න. ආයස් නම් ඊළඟට මේ logic එක වැඩ කරන්නේ. x විශාලද z ට වඩා. x y ට වඩා විශාල නම් ඊට පස්සේ x කියන්නේ විශාල සංඛ්‍යාව. ඒක z ට වඩා විශාලද කියලාත් බලනවා. x y z කියන්නේ සංඛ්‍යා තුන අපි දාන. එහෙනම් large number එක වෙන්න ඕනේ x. හරිනේ. එහෙම නැත්නම් y වෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් y වෙන්න ඕනේ else. z වුණොත් එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් else එකට පස්සේ y යන්නේ. else එකට පස්සේ කියලා කියන්නේ මේ දෙකට කලින් තිබ්බ කතන්දරේ. හරි. දැන් මේ දෙන්න සංසන්දනය කරලා xy වලින් xy large number එක කියලා ගත්තට පස්සේ ඒක z එක්ක සංසන්දනය කරනවා. yes පැත්තේ තියෙන්න ඕන x තමයි large. else එහෙම නොවේ නම් ඒ කියන්නේ මේ ක්‍රියාකාරකම් වෙන්නේ නැත්නම් y තමයි විශාල අංකය කියලා කියනවා. ඊට පස්සේ ආයෙ else part එකක් දාලා තිනවා මෙන්න මෙතෙන්ට. මෙයාට ගැලපෙන්න. එහෙම නැත්නම් ආයෙ ගන්න කියනවා y විශාලද z ට වඩා. y වලගේ z ට වඩා විශාලද. එහෙම වුණොත් y විශාලයි. එහෙම නැත්නම් large number එක වෙන්න ඕනේ z. ඔන්න සංඛ්‍යා තුنين විශාලම සංඛ්‍යාව ගන්න. ඉස්සෙල්ලම සංඛ්‍යා දෙකක් ආදානේ සංඛ්‍යා දෙකක් සංසන්දනය කළා. ඒ දෙකෙන් විශාල එක අරන් ඒක තුන්වෙනියත් එක්ක බලන්න. තුන්වෙනියත් එක්ක බලපුවාම එතනින් එනවනේ විශාල සංඛ්‍යාවක් කොහෙන් හරි කැරකිලා. එන්නේ නැත්නම් අනිවාර්යෙන් ඊට පස්සේ අපිට අර y වලත් එක්ක බලන්න වෙනවා ආපහු මේ z සංඛ්‍යාව විශාලද කියලා. ඒක බලන්න නම් y z වෙනම බලලා එහෙම වුණොත් y විශාලයි එහෙම නැත්නම් z විශාලයි. මේ දෙක ආයෙ වෙනම බලන්න. x y z බලලා x ගන්නවා. ආයෙ y z සංසන්දනය කරලා y z වල විශාලසම්. දැන් මේකේ පළවෙනි ටිකේ තියෙන x y z තුන බලලා x ප්‍රතිදානය කරනවා. මෙතන තියෙන x ප්‍රතිදාන. x ප්‍රතිදානය වුණාම තව y z ඉතුරු වෙනවා අපිට. ඒක මේ else part එක ඉවරනාට පස්සේ else part එක ඉවරනාට පස්සේ මේ පැත්තෙන් ගිහලා ආයෙ බලන්න. y z විශාල y විශාල දිසට වඩා එහෙම වුණොත් y එහෙම නැත්නම් z. ඊට පස්සේ තමයි මේ කතන්දර ඔක්කොම ටික ඉවරනාට පස්සේ තමයි print large number is කියලා මෙතනට උනම් කෝලන් එකක් දාමුනේ ලස්සනට තියෙන්නේ. large number is කියලා දාලා large number කෙනෙක් එන්න ඕනේ. ඒ කියන්නේ එක්ක මේතනින් එන එක එක්ක මෙතනින් එක්ක මෙතනින් එන. සංඛ්‍යා තුනෙන් කෝකාරි විශාල සංඛ්‍යාව දෙයි. ඔන්න සංඛ්‍යා තුනක් සංසන්දනය එක බහු වර්ණයේ අවස්ථා කිහිපයක්. if එකක් මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන. අවස්ථා තුනක් ක්‍රියාකාරන සංසන්දනය කරලා තමයි බලන්නේ. හරි. අර වලට තිබ්බ පොඩි වැඩසටහනක් 75 විශාල නම් A 65 විශාල නම් B 55 නම් C ඔහොම. ඒකත් මේ වගේම තමයි ලියන්නේ. හැබැයි ඔක පොඩ්ඩක් ওই විදිහ වෙනස් ඈ. ඉස්සෙල්ලා 75 එක ඊට පස්සේ 65 එක ඒක තොරණ ලියත. ඒක ලේසි. මේක පොඩ්ඩක් අර අපි x y z බලනවා. පළවෙනිම x විශාලයක් ගන්නවා. ඊට පස්සේ නැවත අනිත් සංඛ්‍යා දෙක සංසන්දනය කරලා ගන්නවා. පොඩ මොඩල් එක වෙනස් මොඩල් එකකට ලියලා තියෙන. ඒකයි මම මේක මේ දැම්මේ බලන්න. හරි. මේ වගේත් මේ ස්පේස් හරියටම තියෙන්න ඕනේ. මේ if වැඩ කරන්නේ මේ else එකත් එක්ක. මේ if වැඩ කරන්නේ මේ else එකත් එක්ක. මේ if එක මේ else එක. ඒ පිළින් පිළිවෙලට පිළින් තියෙන්න ඕනේ. මේවා ඉස්සරහා පස්ස පැන්නුවොත් එහෙම වැඩ කරන්නේ නැහැ. හරි. රන් කරලා බලමු ගැටලු තිබ්බොත් අද. මම හිතන්නේ මේ ගැටලු නැහැ. මම මේවා රන් කරලා බලමු ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. enter number 1. ඔන්න පළවෙනි නම්බර් එක දානවා. මම මෙහෙම කරන්නම් ඉස්සරෝම 10 දාලා 20 දාලා දෙවෙනි නම්බර් එකට තුන්වෙනි නම්බර් එකට 30 කියලා දානවා. එතකොට විශාල නම්බර් එක z නම්බර් එකනේ. x කියන්නේ 10යි, y කියන්නේ 20යි, z කියන්නේ 30යි. හරිද? එහෙනම් large number 30. හරිනේ වැඩි. ආයෙනම් හරියටම තුනෙන් සංසන්දනය කරලා තියෙනවා. අපි බලමු අනිත් දෙකට දැම්මොත් තැන වෙනස් කරොත් වැඩ කරනවද කියලා. මම x එකට 20ක් දානවා. y එකට 50ක් දානවා. z එකට දානවා 10යි. දැන් වෙන්න ඕන දෙවෙනියට තියෙන කෙනේ number 2 වලට දාපු 50නේ large number කියලා කියන හරියටම කියන්න ඕනේ. large number is 50. හරිනේ වැඩේ. එහෙනම් y හරියටම හොයලා දෙන්න. බලමු පළවෙනියෙන් දැම්මොත් ඒ කියන්නේ පළවෙනියෙන් දැම්මත් දෙවෙනියෙන් දැම්මත් තුන්වෙනියට දැම්මත්
ලාර්ජ් නම්බර් එක ලාර්ජ් නම්බර් කියන්න ඕනේ. දැන් අපි පළවෙනි තුන්වෙනියට දාපු එක හරි ගියා. දෙවෙනියට දාපු එකත් හරි. අපි පළවෙනියට දාපු එකත් දාලා බලමු. සංඛ්‍යා තුන ආදානය කරද්දී ඉස්සරෝම දානවා විශාල අංකය. 50. ඊළඟට දානවා 20. ඊළඟට දානවා 30. අය බලමු වෙනස් කරලා කොහොමද වෙන්නේ කියලා. රන් කරාට පස්සේ එන්ටර් කරාට පස්සේ ලාර්ජ් නම්බර්ස් 50. හරියටම වැඩ කරනවා. හරි නේද? ඔහොම තමයි ලොජික් එක ලියෙන්නේ. නැවත ඕන එක බලන්න දාන්න. මේ තියෙන්නේ මේ විදිහට තමයි ලියලා තියෙන්නේ. එතකොට ඔයාලා x කියන තැනින් දැම්මත් y කියන තැනට දැම්මත් ඒ කියන්නේ number 1 number 2 number 3 කියන කොයි තැනට විශාල සංඛ්‍යාවක් දැම්මත් ඒ අනිවාර්යෙන් සංඛ්‍යා තුන සංසන්දනය කරලා large number එක මේක කියලා පෙන්නනවා. ඔය වර්ණය බහු වර්ණ අවස්ථා. මම අර 75 නම් ඒ 65 නම් ඒක ලිවෙන එක ඔයාලා ලියන්න ලේසි. දැන් මේක පොඩක් අර සංසන්දනය කිරීම වෙනස්නේ. x y එක ගියා විශාල එක ගත්තා. ඒ විශාල එක ඒ කියන්නේ x නේ විශාල z එක බැලුවා. එහෙනම් large number එක else එහෙම නැත්නම් large number එක y කියන්නේ මෙතනින් එන y තමයි large number එක වෙන්න ඕනේ. මෙයා මේ දෙන්න සංසන්දනය කරාට පස්සේ මෙයා විශාල නැත්නම් මෙයා තමයි විශාල වෙන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ පළවෙනි සීන් එක ඉවරනාට පස්සේ xy ගත්තට පස්සේ විශාල එහෙම නැත්නම් x විශාලද y ට වඩා නැහැ. නැහනම් කෙලිම වැඩ කරන්නේ මෙතෙන්ට. මෙතෙන්ට ආවට පස්සේ එනම් y එනවා y z එක බලලා මොකද්ද විශාලයක් කියලා බලන්න. කොහොම තමයි ලොජික් එක ලියවෙන්නේ. පොඩි පොඩි සීන් වල. හරි ඔන්න ආවිල්ලා වර්ණය. එතකොට අපි දැන් වර්ණයේ සරල වර්ණයේ තියෙන ක්‍රම ලේඛනයක් බැලුවා, බහු වර්ණයේ තියෙන එකක් බැලුවා. ඊට අමතරව අනුක්‍රමය කියලා කියන්නේ දීලා තියෙන උපදෙස් ඒ විදිහටම ක්‍රියාකාරී වෙන එක. ඒකෙත් දැන් ප්‍රෝග්‍රෑම් දෙකක් විතර මම බැලුවා. නේද? හරි අපි ඊට පස්සේ යම් පුනර්කරණයට. පුනර්කරණයට අර සංඛ්‍යා 10ක එකතුව. නේද? වගේ අවස්ථාව නැවත නැවත ඇතුළත් කිරීම. ඒකෙත් ප්‍රෝග්‍රෑම් දෙකක් විතර මම හිතන්නේ මම ලියලා තිබ්බ බලමු. පුනර්කරණය. මෙන්න මේක බලමු. ටෝටල් නම්බර්ස් නේ සරල මේක බලමු. පුනර්කරණයට අපි විධාන කීපයක් පාවිච්චි කරනවා. for පාවිච්චි කරනවා, while පාවිච්චි කරනවා, repeat පාවිච්චි කරනවා. අපි වැඩිපුරම ලියන්නේ for එකකින් වාර ගන්න දන්නවනම් නේ. for එකකින් වාර ගන්න දන්නවනම්. කොන්දේසියක් තෘප්ත වෙනකන් පුනර්කරණය වෙන්න ඕන නම් නැවත නැවත ක්‍රියාකාරී වෙන්න ඕන නම් අපි ලියන්නේ while කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා. නේද? මෙන්න මේකේ තියෙන්නේ ඒ සංඛ්‍යා 10ක එකතුව මොනවද මතක ඉන්න බලපෑරගෙන. තියෙන ඔව් පොඩි සීන් එකක් තියෙනවා. බල්ලා ප්‍රෝග්‍රෑම් එක අයින් කරුණේ වැඩක් නැහැ නේ. මේකේ තියෙන්නේ මේ සංඛ්‍යා 10ක් කියවට 10 නෙමෙයි මේක 5කට කියලා තියෙන වෙලාව නිසා මම 10ම කරන්න ප්‍රශ්න නැහැ. දැන් 10 කරනවා. හරි. ටෝටල් සමානයි 0. ටොට් සමානයි බිඳුවයි. ටෝටල් කියලා හරි ටොට් හරි වලට කැමති එකක් දාගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. කවුන්ට් සමානයි බිඳුවයි. ගණනය කරන එකට එකක් එකතු කරා 2යි දෙකට එකක් එකතු කරා 3යි ඔහොම යන්නේ. බිඳුවට එකක් එකතු කරාම 1යි එකට එකක් එකතු කරා 2යි. ඔහොම තමයි පුනර්කරණය වෙන්නේ. අපි බලමු. ටෝටල් කියලා තියෙනවා හඳුන්වන්නේ බිඳුවයි කවුන්ට් කියලා තියෙනවා බිඳුවයි. දැන් ওই වෙනුවට x කියලා දාන්නත් පුළුවන්. ටොට් වෙනුවට y කියලා කැමති එකක් දාත හැකියි. එකතුවනේ. එකතුව බිඳුවයි. කවුන්ට් කියන්නේ වාර ගානක් බිඳුවයි. මෙන්න while ලියලා තිනවා. while කියන්නේ පුනර්කරණ විධානය. while count එක උඩාද 10යි. මේකේ කෝලන් එක මෙතෙන්ට එන්නේ. මේ කෝලන් එකක් එනවා. ඔය අර if විධානයේ if එක ලියලා අවසානයේදී කෝලන් එකක් වැටෙනවා. මේකෙත් while ලියද්දී while කියලා ලියන පේජේ අවසානයේ කෝලන් එකක් ලියවෙන්න ඕනේ. මේවා තිබ්බේ නැත්තම් වැඩ කරන්නේ නැහැ. ලකුණු 0.5ක් හරි අඩු කරනවා. ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙද්දි වැරදියට ලිව්වොත් මොකද ප්‍රෝග්‍රෑම් වලට නම් හරියටම බලනවා. ඒ කියන්නේ දැන් විවෘත රචනා කියවුවොත් ඔය පොඩි කැල පොඩි ගන්න මහලුක දෙයක් නෙවෙයිනේ. ඔය පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. නේද? ඒතර ඔකට ලකුණු 5ක් දෙනවා නම් 5 දෙන්න නම් ඔය තැන්ම හරි එකක් හැම එකක්ම හරියට ලියලා තියෙනවා. හරිද? මෙතන කෝලන් එක දානවා. ඊට පස්සේ අපි while count එක කුඩාද 10ට වඩා. count කියන විධානය 10ට වඩා කුඩාද? ඔව්නේ. දැන් බිඳුවනේ තියෙන ඉස්සරම පටන් ගන්න. x input කරන්න. x කියලා අවස්ථාවක් දීලා තිනවා int පූර්ණ සංඛ්‍යාවකින් input කරන්නලු int number කියන විධානය ආපුවා. int number කියලා සංඛ්‍යාවක් දාන්න. ඒ දාන සංඛ්‍යාව total එකට එකතු කරන්න. මේ x නේ. x එකතු කරලා තියෙනවා. හරි. ඒ වෙලාවේදී count එකටත් එකක් එකතු කරන්න. එකක් එකතු කරලා ආපහු කරගලා මෙතෙන්ට යයි count එක එකක් වෙනවා. ආයිත් මේක වැඩ කරනවා count එක දෙකක් වෙනවා. ආයිත් මේ පල්ලෙහා තියෙන පේලි තුන වැඩ කරනවා count එක තුනක් වෙනවා. සමහර වෙලාවට අහනවා පුනර්කරණය තුල සක්‍රිය වන ක්‍රියාකාරණ විධාන දක්වන්න කියලා මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියලා අහනවා කියලා හිතමු. පුනර්කරණය තුල සක්‍රිය වෙන්නේ මේ පේලි තුන විතරයි ඈ. enter number total සමානයි total ධන x count සමානයි count ධන x. මෙන්න මේ පේලි තුන විතරයි පුනර්කරණය. අර පුනර්කරණය තුල සක්‍රිය වන විධානකොත් මේවා විතරයි මේවා එහෙම ලියන්න බෑ මොනවත් ඈ. මේවා ලියන්නත් බෑ මේවා ලියන්නත් බෑ. දැන් පුනර්කරණය ඉවරනාට පස්සේ තමයි ප්‍රතිදානය වෙන්නේ. පුනර්කරණය පටන් ගන්න කලින් තමයි total සමානයි බිඳුවයි count සමානයි.
පුනර්කරණ කොන්දේසිය තමයි මේ තියෙන්නේ. ඒ හරියටම තේරුම් ගන්න ඕන. පුනර්කරණය තුළ සක්‍රිය වෙන විධාන දෙක තමයි මේ තියෙන්නේ. ක්‍රියාකාරී සක්‍රිය වැඩ කරන කමාන්ඩ්ස් තමයි. ඒතර මේක මෙහෙම වැඩ කරනවා. ඉස්සරම කවුන්ට් එක බිඳුවයි තියෙන්නේ. මෙතෙන්ට ගිහුවා මම එකක් එකතු වෙලා එක වෙනවා. තව රවුමක් ගෙවුවාම දෙක වෙනවා. තුන වෙනවා. හතර වෙනවා. ඔහොම වැඩි වේගන යයි. එතකොට මේක බිඳුවේ ඉඳලා පළවෙනිම මාගේ දාද්දි බිඳුව තියෙන්නේ. බිඳුව 1 2 3 4 5 6 7 8 9. අවස්ථා 10ක් ක්‍රියාකාරී. ඊට පස්සේ නතර වෙනවා. නතර වෙලා print කරනවා. total is කියලා ඒ අවසාන අවස්ථාවේ තියෙන total එක. dot එක මේ. මෙතනින් මම dot කියලා ගත්තේ. dot සමානයි dot ධන x කියලානේ තියෙන්නේ. dot එක print කරා. හරි. මයිනස් එකකුත් වෙනවා ලෝන් එයා පස්සේ. ප්‍රශ්න ගොඩයි තින්නේ. හරි. මේක රන් කරමු. මම කිව්වා රන් කිරිල්ල නෙමෙයි වැදගත් වෙන්නේ අපිට. කෝඩ් එක වැඩ කරන්නේ නැත්නම් ලියන විදිය. enter number. කොන් දැම්ම නම්බර එක. උදාලා හරියන්නේ නැහැ. enter number. තව එකක් දැම්ම. 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 දැන් 10ක් දාන්නත් එපා. ඒකයි මම අරක පහක් කරලා තිබ්බේ. මොකද මේ දඟලන්න එපා ඉතින්නේ. හරි ඔය තියෙන්නේ. හරියටම 500යි කියලා ආවනේ. මාර සීන් එක. සංඛ්‍යා 10ක් අපිට ආදානය කරන්න දෙනවා. 3යි 6යි 9යි 10යි. හරි නේද? 10 ආදානය කරාට පස්සේ මේ 10 එකතුව මේ total list කියලා පේනවා. ඕක තමයි මොඩල් එක. ඉතින් මේක රන් වෙනව නියමටම. එතකොට මේකේ වැදගත්කම තියෙන අපිට මේකේ මේ රන් වෙන්න නෙවෙයි නේද? මේ දැන් බැලලා මේකත් අහුවොත් ලියන්න වෙනවා. සංඛ්‍යා දාන ගහන්න නැති වෙයි. ඔය වැඩසටහන සක්‍රිය කරාන් පස්සේ ධාවනය කරාට පස්සේ ප්‍රතිදාන මොකක්ද? enter number කියලා එනවා. සංඛ්‍යා දාන්න ඕන 10 වතාවක්. අවසානයේ total list කියලා total එක පෙන්නනවා කියලා ලියන්න. අද මේවත් අහනවා හිටපුවම මම ඈ පොඩි පොඩි ඒවා. ආදාන අහනවා ප්‍රතිදාන අහනවා. අය මොනවද අහන්නේ? වැරදි තැන් තියෙන්නේ මොනවද? වැරදි හදලා ලියන්න කියලා අහනවා. මේ විවිධ කතන්දර අහනවනේ ඔකනේ. අහනවා ඉතින් ඒ අහන්ති එක එක ඒවා. ඔය ඇවිල්ලා පුනර්කරණය. ඒතර වයිල් කියලා විධානය අපි ලියද්දි වයිල් අස්සේ වැඩ කරන ටික වෙනම ලියන්න ඕන. ඒක අවසන් වෙද්දී එන ක්‍රියාකාරකම වෙනම ලියන්න. හරිද? කොහොම තමයි වයිල් ලිය වෙන්නේ. හරි. මතක තියාගන්න. ළමයින්ට Python පුළුවන් වගේද නැහැ නේ කට්ටිය ගොඩක්. ඔව්. හරි කමන්නේ. පුළුවන් නම් හොඳයි නේ මම පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඕක දැන් අපි අරගේ පුනර්කරණයට විධාන කීපයක් පාවිච්චි කරනවා for එකයි while එකයි තමයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ. අපිට තියෙන්නේ තවලට for while. අපි ওই දෙක ලියන විදිහ චුට්ටක් බලමු. for එක පොඩි වට ප්‍රෝග්‍රෑම් දෙක තුනක් මම ලියලා තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක්. එතන for එකේ රේන්ජ් එක පිළ ගස ගන්න පොඩි වැඩසටහන. වැඩසටහනක්වත් නෙමෙයි නිකන් පේලි දෙකයි. හරිද? මේ ලියලා තියෙන පොඩි කතන්දරයක්. මේකේ තියලා තියෙන්නේ මොකද්ද? for x in range 0 to 5 print x. x කියලා හඳුන්වනයක් තියෙනවා in. ඒක යඩ කරන්න ඕන පරාසය බිඳුවේ සිට පහ දක්වා. range කියන විධානය Python වල අර keyword එකක් විදිහට වැඩ කරන්නේ. එතකොට ඒක range එක බිඳුවේ ඉඳලා පහ වෙනවා. එතකොට බිඳුවේ සිට පහ දක්වා කියලා කියපම පහ අයිති වෙන්නේ නැහැ. බිඳුව 1 2 3 4 තමයි ඒවා print කරන්න කියලා කියන්නේ. x කියලා කියන්නේ බිඳුවේ සිට පහ දක්වා සංඛ්‍යා ඒවා print කරනවා. දැන් අපිට මේක run කරන්න පුළුවන්වම run කරාට පස්සේ ඔය බිඳුවේ සිට පහ දක්වා තියෙන සංඛ්‍යා ටික ප්‍රතිදානය කරයි. ඒ ප්‍රතිදානය කරන තමයි ඔය අපි දීලා තියෙන්නේ. ඔක මම හිතනවා මගේ ටික එකේ තිබ්බම මම පෙන්නලා බලන්න තිබ්බද කියලා. තියෙනවා බඩු තියෙනවා ඉතින්. නේද? මේක run කරන්න පුළුවන්. බිඳුව 1 2 3 4 හරිනේ බිඳුවේ සිට 5 දක්වා බිඳුව 1 2 3 4 දැන් බැරි වෙලා හරි දැන් මෙහෙම එකක් දීලා පොඩි ප්‍රතිදානයකුත් තානවා දැන් මෙතන අපි 5 වෙනුවට 4 දාලා තියෙනවා නැත්නම් අපි 6 දාලා තියෙනවා දැන් 6 දාලා තිබ්බොත් ඕක රන් කරොත් මේ පහත් එක්ක print වෙන්නේ බිඳුව 1 2 3 4 5 6 print වෙන්නේ නැහැ 5 විතරයි print වෙන්නේ. ඒතර බැරිලා හරි මෙහෙම දීලා තිබ්බොත් එහෙම අපිට දැන් බිඳුව මේක න රේන්ජ් එක කොහොමද දෙන්නේ මෙතන පටන් ගන්න තැන වෙනස් කරලා තිබ්බොත් එකෙන් දාලා තිබ්බොත් එහෙම එකේ සිට 5 රන් කරා. ඔය පොඩි පොඩි මේ බහුවර්ණ වල අහන ඔය පොඩි පොඩි සීන් නේ. ඔය වගේ විතර ප්‍රතිදානය මොකක්ද කියලා අහනවා. 1,5 1 2 3 4 5 දක්වා 5 print වෙන්නේ නැහැ. එතකොට 1 2 3 4 විතරයි 5 print වෙන්නේ නැහැ. මේක කියන්නේ මේ range 1 සිට 5 දක්වා කියලා ගමන් 5 print වෙන්නේ නැහැ. ඕකේ. පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. දැන් අපිට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. x in range 5 කියලා විතරක් ලියලා print කරන්න x 0 1 2 3 4 ඒත් වැඩ කරනවා මේක. ඒතකොට එයා පටන් ගන්නෙ බිඳුවෙන් පටන් ගන්නෙ පහ ක්‍රියාකාරී වෙනවා.
ඒකට ඕන අපිට x in range 5 කියලා දීලා print එක අස්සට ඕන වෙන text එකක් ලියන්නත් පුළුවන් ඈ. print text නැතුව අපිට ඕන නම් print කියලා දාලා මෙන්න මෙහෙම පොඩි scene එකක්. දෙක කො. මෙහෙම ඕන නම් පොඩි text එකක් දාලා එහෙම print කරන්නත් පුළුවන්. අර පරාසය ගන්න එක තමයි fork කියන විධානයෙන් ගන්න මේ ABC කියලා පස්ස වතාවක් print කරනවා. ABC ABC. ඔක පල්ලෙහාට print වෙන්නේ. ඔක හරහාට print කරන්න ඕන නම් අපි අර මේ print කියන command එක ඇත්තටම කරන්නේ මේ එතකොට space තියන්න නැතුව හදන්න ඕනේ. එහෙම නැත්නම් මේකට අර slash එක ගහලා n කියන එක තියෙනවා. ඒක මේ 2.0 වල වැඩ ගන්න 3.0 වල වැඩ කරන්නේ. එම් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකත් කියන්නම් අර එදා කියන්නම් කිව්වා වගේ මේකෙත් කියන්නම් අර කියන්නේ ICT කියලා ඉස්සරහට print වෙන්න ඕන. අර අපි n කියලා දාලා අවසානයේ end එකේ ස්පේස් තියදී print කරන්න කියලා දානවා. ABC කියලා ගෙවුවා ABC කියලා ගෙවුවා. ඒක මේ 2.0 වල වැඩ කරන්නේ නැහැ. අර n කියන command එක. මේකේ මේ ෆ්ලෑෂ් දාලා වෙනම කරලා ඒකට නිශ්චිත ටැබ් දුරකින් දුවන්න කියලා එහෙම දඟලන්න ඕනේ. එතකොට වැඩි කචල් ටිකක්. හරි. ඒක උන්න ලියන්න පුළුවන් අපිට. ඔය ඇවිල්ලා for විධානය. අපිට මේකේ for විධානය වැඩ කරන විදිය වැදගත්. for එකේදී හඳුන්වනයක් තියෙනවනේ x හරි y හරි z හරි. හැබැයි රේන්ජ් එක පරාසය දෙන්න ඕන අපිට. 0 සිට 5 දක්වා 0 සිට 10 දක්වා මොකක් හරි print වෙන්න කියලා. හරි. ඊට පස්සේ ඕකම තියෙනවා while එක වැඩ කරන විදිහත් ඕක වෙනම තියෙනවා. මම ඒකෙත් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ ඒකත් ගන්න. while for එන while py x සමානයි x ධන 1යි උත්තර දෙනවා i කියලා තියලා තියෙනවා. i සමානයි 0යි while i වලගේ කුඩාද අර ඉස්සර තිබ්බ ප්‍රෝග්‍රෑම් එක වගේම තමයි. i වලගේ පහට වඩා කුඩා වන තුරු. ඒතර මේකේ කොන්දේසියක් දීලා තියෙන අර මේ පරාසයක් දීලා නැහැ මේකේ මේ. i වලගේ පහට වඩා කුඩා වන තුරු. while විධානයේ තියෙනවා i හරි x හරි b හරි ඒක තියෙනවා. ඊට පස්සේ පහ කෝලන්. ඒක වනතුරු වෙන්න ඕනේ මොකද්ද? i print කරන්න i වලට එකක් එකතු කරන්න. i print කරන්න i වලට එකක් එකතු කරන්න. i ඉස්සර වම් බිඳුවයි තියෙන බිඳුව print වෙයි එකක් එකතු කරාම එකයි. i print වෙයි එක කියලා. ආයෙත් එකක් එකතු කරයි. i print වෙයි දෙක කියලා. i එකක් එකතු කරයි 3 කියලා print වෙයි. ඔහොම print වෙයි. හැබැයි පහට වඩා කුඩා වනතුරු. එහෙනම් බිඳුව 1 2 3 4 තමයි ඔකෙත් print වෙන්න ඕන. run කරලා බලමු. ඔය තියෙන බිඳුව 1 2 3 4. ඒතර මේකත් අර විදිහම තමයි print වෙන්නේ. බිඳුවේ සිට පහ දක්වා මේකෙත් ඉතින් මේවා වෙනස් කරොත් වෙනස් වෙනවා. මෙතන 10 කියලා දැම්මොත් 1 සිට 10 දක්වා print වෙයි. බිඳුවේ සිට 10 දක්වා. මෙතන 1යි කියලා පටන් ගත්තොත් එකෙමුත් යයි ඈ. එකක් බලමු කරලා. බිඳුව 1 2 3 4 5 6 7 8 9. හරි බිඳුවේ සිට 9 දක්වා. ඒතර බැරිලා හරි මේ i සමානයි 1යි කියලා කරොත් එහෙම 1 2 3 4 5 යයි ඈ. සාමාන්‍යයෙන් අපි අර පෙළ ගැස්මක් පටන් ගද්දී බිඳුවෙන් පටන් ගන්නෙ. ඒක කියලා දාන්න පුළුවන්. දැම්මොත් මේ 1 2 3 4 5 6 7 8 9. ඔයාලට 10ක් ඕන නම් 10ක් ඕන නම් මෙතන 11 කරන්නත් පුළුවන්. නැත්නම් කුඩාද සමානද කියලා ලියන්නත් පුළුවන්. සමාන කිරීම දාන්නත් පුළුවන්. i කුඩාද සමානද 10යි. කුඩා වුණත් සමාන වුණත් වැඩ කරන්නේ. 10ත් වැඩ කරනවා. ඒක print වෙනවා. එහෙනම් ඉතින් Tamanට ඕන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරලා මේ වගේ බලන්න පුළුවන් ඈ. වෙනස්කම් කර කර බලන්න පුළුවන්. රේන්ජ් එක වැඩ කරන විදිය. ඔන්න ඇවිල්ලා for command එක වැඩ කරන. ඒතර for while ඔය වගේ පොඩි පොඩි විධාන වැඩ කරන විදිය බලන්න වෙනවා. බලලා තමයි අපිට මේ ප්‍රෝග්‍රෑම් ටික ලියන්න යන්නේ. ඔක මගේ ටියුට්ස් වල නම් තිබ්බා. මම නිකන් අර ප්‍රෝග්‍රෑම් ටිකක් අපි කරමු කිව්වනේ. නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන විදිය, for ලියන විදිය, while ලියන විදිය, repeat ඒවා ලියන විදිය දැනගෙන තියෙන්න බෑනේ. එහෙම නැතුව වැඩේ ඒගොල්ලෝ දාන්න බෑ. ඊට පස්සේ මේකේ තියෙනවා මෙහෙම සීන් එකක්. මෙතන නම් තියෙන අපේ පොඩි ප්‍රෝග්‍රෑම් ටිකක් තියෙනවා. while බැලුවා, total බැලුවා, rectangle එක බැලුවා, large number එක බැලුවානේ. for range එක බැලුවා. discount pro බැලුවා. ඊට පස්සේ තියෙනවා circle එකේ. ආයේ මේ මෙතන තියෙනවා මෙහෙම සීන් එකක්. ඔයාලා අහලා තියෙනවා Python වල තියෙනවා bubble sort කියලා එකක්. bubble sort කියලා කියන්නේ අපිට පෙළ ගැස්මක් හදන්න පුළුවන් Tamanට ඕන විදියට. sort කරනවා කියලා කියන්නේ පෙළ ගස්සනවා. sort කරන්න පුළුවන් ක්‍රම දෙකයි ascending sort, descending sort. ascending sort කියන්නේ ආරෝහණ පිළිවෙලට, descending sort කියන්නේ අවරෝහණ පිළිවෙලට. ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි අගයන් පෙළ ගස්සනවා නම් අපි sort කරන්න දීලා තියෙනවා command එකක් bubble sort කියලා. bubble sort command එක වැඩ කරන විදිය තමයි මේ තියෙන්නේ. program එක අරන්ම කියලා දෙන්නම්. ඒක ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ. බබල් සෝට් වෙයි වගේ නේ මම අපිට. ඔව්. මේ ඉතින් මම එමීට කරන්න තියෙන වැඩ මම අර පොඩි කෝඩින් ටිකක් අපි ඉතින් චුට්ටක් නිකන් කරන්න තියෙන දේවල් මේ බලන්න. හරිද? මේ ඩිෆයින් කරලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. බබල් සෝට් තමයි ඒකේ නම. හරිද? ඒකට ARR කියලා හඳුන්වනයක් දීලා තියෙනවා. ARR කියන හඳුන්වනය length එක ගන්න කියලා කියනවා. එතකොට ARR කියන හඳුන්වනයට අදාළ අගයන් තියෙන්න බෑ. මේකට අදාළ අගයන් ටික මෙතන පවර්ලා තියෙනවා. මේ තියෙන්නේ 4 8 12 10 6 16. ඔය ටික තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මට කියනවා මේ ටික සෝට් කරලා දෙන්න. සෝට් කරලා දෙන්නලු ආරෝහණ පිළිවෙලට.
හරි පෙළ ගස්සන්න ඕන නම් අපි කරන්නේ ඔය බබල් සෝට් කියන කමාන්ඩ් එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ ඔකේදී. දැන් ඔකේ බබල් සෝට් කියලා නම දානක නෙමෙයි වැඩේ තියෙන්නේ. මෙතෙන්ට කැමති නමක් දාගන්න. මේක මේ හොයා ගන්න පුළුවන් හිට දාලා තියෙන්නේ. හරි. ඒක දාලා හද දෙයක් අපිට තියෙන්නේ මෙතන මේ අගයන් ටිකක් තියෙනවා. මේ අගයන් ටික අපිලිවලට තියෙන්නේ. මේක පෙළ ගස්සන. දැන් මේක පෙළ ගස්සන විදිහ තමයි මෙහෙම. මෙයා සෝට් කරන්නේ. මේ මොඩල් එක තමයි ලියලා තියෙන්නේ. K in range 0 to n. හරිද? K කියලා රේන්ජ් එක K කියලා හඳුන්වනයක් තියෙනවා. ඒකේ පරාසය ගන්නලු බිඳුවේ ඉඳලා n දක්වා. n කියන්නේ len ARR. ARR කියන ලැයිස්තුවේ length එක. length එක කියන්නේ ප්‍රමාණය. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් නේ තියෙන්නේ. අවයව 6ක් තියෙනවා. length එක 6යි. ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගන්න 6 දක්වා ක්‍රියාකාරී වෙන්න. එතන මේ අගයන් ටික ඔක්කොම පෙළ ගැස්සෙනවා. බිඳුනේ අවයවයේ පළවෙනි එක, දෙවෙනි එක, 3, 4, 5 මේකත් එක 6ක් එනවනේ නේද? අවයන් ඔක්කොම 6ක් තියෙනවා. බිඳුවත් එක්ක පටන් ගත්තාම 6 දක්වා පෙළ ගැහෙන්න මේ 1 2 3 4 5 ගියොත් අවයව 6යි. ඒතර 6 දක්වා පෙළ ගැහෙන එක වෙන්නේ. ඒතර පළවෙනි අවයවයේ හැබැයි මේක බිඳුව කියලා පටන් ගන්න. බිඳුවෙනි අවයවයේ හරාවක් ඇරේ එකක් පෙළ ගැස්මක් කියලා කිව්වොත් හැම වෙලේම අපි කියන්නේ පෙළ ගැස්මක අවයව තියෙන්නේ. මේක ලයිස්තුවක් නෙමෙයි. කොටු අරන් දාලා තියෙනවා. ලැයිස්තුවක පළවෙනි අවයවයේ බිඳුව තියෙනවා. එතන බිඳුව 1 2 3 4 5 6 දක්වා කියලා ගත්තොත් n කියන්නේ පද ගණන දක්වා. length එක කියලා කියන්නේ පද ගණන. කොච්චර ප්‍රමාණයක් තියෙනවද? කොච්චර පද ප්‍රමාණයක් තියෙනවද? පද ගණන. හරිම වචනේ හොඳම වචනේ. ඒ ප්‍රමාණය දක්වා පෙළ ගැහෙන්න. ඒ පෙළ ගැහෙද්දි හැම වෙලේම අපිට පළවෙනියෙන්ම අගය ගන්න ඒ අගේ මේ ළඟදී. මේක බලන්නේ මෙහෙමයි ඈ. මේ ලියන මොඩල් එක තමයි මේ ලියලා තියෙන්නේ. මේ මොඩල් එක වැඩ කරන විදිය මම කියන්නම්. ඒක වැඩ කරන්නේ මෙහෙමයි. පළවෙනියෙන්ම ගන්නවා මේ පළවෙනි අවයවය. මේකනේ බිඳුවෙනි අවයවය. මෙයාව ගන්න. හතර. හතර අරගෙන හතර බලනවා මෙයත් එක්ක. මෙයත් එක්ක බලලා ඉවර වෙලා මේ දෙන්නෙන් කුඩා එක ඉස්සරහට ගන්න. ඉස්සරහට ගන්න විශාල එක මෙතන තියෙනවා. ඒකල ඒතකොට ඉතුරු වෙන්නේ 8නේ. 8 බලනවා ඊට පස්සේ මෙයත් එක්ක. මේ දෙන්නෙන් බලලා කුඩා එක ඉස්සරහට ගන්නවා 8. 8 ඕන ලිව්වා. ඊට පස්සේ 12 තියන්න. ඊට පස්සේ මේ දෙන්න බලනවා. මේ දෙන්න බලපුවම දැන් 12 නෙමෙයි 10 නේ කුඩා. එහෙනම් 10 මෙහෙට දාලා 12 මෙහෙට දාන්න. එහෙනම් 10 මෙතෙන්ට අරගෙන ඉවර වෙලා 12 මෙහෙට දාන්න. හරිද? 12 මෙහෙට දැම්මම පස්සේ 12ත් එක්ක බලනවා 6. ඊට පස්සේ 6 ආපහු මෙහෙට දාන්න. හරිද? 6 මෙහෙට දාලා ඉවරලා ඔන්න එකපාරක් පළවෙනි පාර ඔහම යනවා. මෙහෙට දානවා. ඒක ඉවරලා 12 මේ පැත්තට දානවා. ඊට පස්සේ 12යි 16යි බලලා ඉවරලා 12 මෙහෙට දාලා 16 ආපහු මෙහෙන් තියෙනවා. දැන් ඒත් 6 මෙහෙනේ තියෙන්නේ. 6 තව ඉස්සරහට යන්න ඕනේ. ඊළඟ පාර ආපහු කරන්නේ මේ සීන් එක බලනවා. 4 8 බලනවා ප්‍රශ්නයක් නැහැ. 8 10 බලනවා ප්‍රශ්නයක් නැහැ. 10යි 6යි බලපුවම 10යි 6යි අවුලක් 6 මෙහෙට දාලා ආපහු 10 ගෙනියනවා මේ පැත්තට. ඊපස්සේ 10 12 බලනවා ප්‍රශ්නයක් නැහැ. 10 කුඩායි 12 16 බලනවා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ පාර ආයෙත් බලනවා 4 8 බලනවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙන 6 නේ 4 8 6 තියෙන්නේ. 6 10 තියෙන්නේ. ඉතින් 8යි 6යි බලලා ඉවරලා ආපහු 6 මෙහෙට දාලා ඉවර වෙලා 8 මේ පැත්තට ගන්නවා. කොහොම 3 4 පාරක් ඕක ක්‍රියාකාරී කරනවා. ක්‍රියාකාරී කරලා තමයි අර 4 6 8 10 12 කියලා මාරු කරලා දෙන්නේ. 10 මෙහෙට දාලා 12 මෙහෙට දාලා මෙහෙම බලන්න. ළඟ ඉන්න එක්කෙනත් එක්ක බල පළවෙනි පාර සෝට් කරනවා. දෙවෙනි පාර ආයෙ බලනවා. තුන්වෙනි පාර බලනවා. එහෙම බලලා තමයි සෝට් වෙන්නේ. ඔහොම යනවට තමයි අපි බබල් සෝට්ස් කියලා කියන්නේ. බබල් සෝට් කියලා කියනවා. බබල් සෝට් මොඩල් එක ඔහොම තමයි වැඩ කරන්නේ. හරි. එතකොට අර සමහර වෙලාවට බබල් සෝට් කියන්නේ මොකද්ද? ඒක හැදෙන්නේ කොහොමද කියලා ආයි හැදෙන්නේ ওই විදිහට මේක ඉතින් අපිට අර මේක රන් කරගොන ටක් ගාලා 4 8 කියලා පෙන්නයි. එහෙම පෙන්නන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේක ලියන විදිය. මේක කෝඩින් එක නම් බලන්න වෙනවා වෙනම මේ. කෝඩින් එක කොහොමද තමයි පෙළ ගස්සලා දෙන එකක් අරගෙන මම කිව්වා සෝට් කරන මොඩල් එක තමයි මම කිව්වේ. ඒ මොඩල් එකට තමයි මේ බලන්නේ. පළවෙනි අවයවය අරන් ඊළඟ එකත් එක්ක බලනවා විශාල එක ඉස්සරහ කුඩා එක ඉස්සරලා දාලා ඊළඟට ඊළඟ එක දානවා. ඊළඟට ඊළඟ පාර. එහෙම දෙතුන් පාරක් බලන්න ඕන සම්පූර්ණ අවයව ටික පෙළ ගැස්සෙන. මේක ලියන්න ඕන ওই විදිහට තමයි. හරි. ඒතර අර ලයිස්තුවේ තියෙන අවයව මෙතන K කියලා හඳුන්වලා තිනවා. මෙතන J කියලා හඳුන්වලා තිනවා. J වල අවයවයට එකක් එකතු කරලා තමයි ලයිස්තුව ගන්න. ඒ ලයිස්තුව බිඳුවට එකතු කරාම 1යි. එකට එකතු කරාම 2යි. දෙකට එකතු කරාම 3යි. ඔහොම තමයි අරගෙන තියෙන්නේ. හරි. මේක රන් කරොත් හරියටම සෙට් වෙලා පෙන්නනවා. මේක සෝට් වෙන මොඩල් එක මතක තිබ්බනම් ඇති ඈ. මේ 4 6 8 10 12 16 කියලා after sorted කියලා මම අර ටෙක්ස්ට් එක දාලා තිබ්බේ මේ පිළිවෙලට එනවා. මේකේ තියෙන්නේ අපි පිළිවෙලට. ඔක අර එකපාරටම මේ 4 මෙතන තියලා 8 මෙතන කියලා 6 මෙතෙන්ට ගේන්නේ නැහැ. එහෙම ගේන්නේ නැහැ. එහෙම ගේන්න විදිහක් නැහැනේ. එහෙම එයා දන්නේ 6 මෙහි තියෙනවා 6 කුඩායි කියලා දන්නේ නැහැ. ඉතින් මම අර කියපු මොඩල් එකට තමයි යන්නේ. හරි. 4 8 බලලා කුඩා එක ඉස්සරහට අරන් ඊළඟ ගන්නවා. මේ දෙක බලලා කුඩා එක ඉස්සරහට එහෙම බලන් යනවා පළවෙනි පාරේ. එතකොට පළවෙනි පාරේ 6 මෙතෙන්ට ඇවිල්ලා 10 මෙතෙන්ට යන එක විතරයි. ඊළඟ පාර බලද්දී ආපහු මෙතන 12 මෙහෙට පැනලා තියෙයි. 6 ආපහු මෙහෙට යන්න ඕන. එතකොට 10 12 අතර මැද තියෙන එකත් ආයෙ ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ ආපහු 8ට කලිමුත් ආයෙ දාන්න බෑ. ඊළඟ පාරේදී ආයෙ මෙතනින් බලන්න. ඔහොම දෙතුන් පාරක් බලලා තමයි සෝට් කරන්නේ. ඕක තමයි අපි මේ බබල් සෝට් කියලා කියන්නේ.
හරි තමම මේක මොඩල් එකක්. ඒ කියන්නේ තේරීමක් පෙළ ගැස්මක් හදාගන්න පුළුවන් මොඩල් එකක්. ඒක ක්‍රමවේදයක්. ඒක අපිට තියෙනවා. මේක වැඩ කරන විදිය තමයි මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. හරි. වැඩ කරන විදිය තමයි මම කිය ප්‍රෝග්‍රෑම් එක තමයි ඔය තියෙන්නේ. රන් කරවම ගන්න ප්‍රදානය වෙන්නේ. හරි. ඒතර ඔය ටික චුට්ටක් ඔලුවට ගන්න. අරගෙන ඉවරලා ෆයිල් හැන්ඩලින් කියන කමාන්ඩ් එක මේකේ තියෙන ප්‍රෝග්‍රෑම් වල එකත් එක්ක මම කියන්නම් ඈ. def කමාන්ඩ් එක ෆයිල් හැන්ඩලින් එක def කියන්නේ define function එකක් define කරලා ඒවට අවයව ටිකක් පවරලා ඒ අවයවයත් එක්ක ගනුදෙනු කරන එක තමයි function එකක් කියලා කියන්නේ. සිතයක් කියලා කියනවා. අපි ඔය සිත තියෙන වලට Excel වලින් sum max min ඒ වගේ තමයි මේක. මේ බබල් සෝට් කියලා සිතයක් හදලා ඒකට අවයව ටිකක් පවරලා ඒ අවයවේ පෙළ ගස්සගෙන යන එක කරා. හරි ඔන්න ඔය ටික තමයි මෙතන මම දාලා තිබ්බේ. ඊට පස්සේ අපි යන් අර මම කිව්වේ ප්‍රශ්න පත්‍රවල තිබ්බ ටික වලට මම කොයි පන්තියම එක්කම වගේ මේ ටික මේ මම කරනවා ඔන්ලයින් එකේ කරන්න තියාගන්න නැත්නම් මේක ප්‍රෝග්‍රෑම් එක ලියන්න නැතුව නිකන් ලියලා පෙන්නුවට වඩා නැහැ කරලා පෙන්නන්න බෑ මේක වැඩ කරනවා මේක මෙහෙමයි වැඩ කරන්න කියලා. නේද? ඒකට තමයි තියන්නේ. එතකොට ඒකේ ඉස්සරවම තිබ්බ ඉල්ලුම් එකක් තියෙන පේපර් ටික වගන්න ගොඩක් ලං කරගෙන ඔක්කොම බය වෙන්න බෑ. පළවෙනි එකේදී බාර B කොටස රචනා කරගත්තොත් ඒක මම තියෙන ප්‍රශ්න උනා නිකන් කියවන්න. අපිට දීලා තිබ්බා මේකේ මේ Python ක්‍රම ලේඛනයක් තිබ්බා def ALL x, y කියලා තිබ්බා return x ධන y x ඍණ y x ගුණ කිරීම asterisk ඊට පස්සේ backslash. ඒකේ මේ වැරදි මොනවද කියලා අහලා තිබ්බා. මම වැරදි ටික හදලා මම හිතන්නේ මේක තියෙන්නේ වැරදි තිබ්බොත් කචන් මම වැරදි තිබිදි කියන්නම් ඈ. ප්‍රෝග්‍රෑම් එක අරන් ඉන්නම්කෝ ඉස්සෙල්ලා මේක තිබ්බේ මෙන්න මේ හැරි තිබ්බේ. කොහෙද තිබ්බද කියලා මතක නැහැ. pro 1 වල වගේ තිබ්බ බලමු ඈ. හරි pro 1 වල තමයි තියෙන්නේ. ඒක තැන් වල දැන් දාපු තැන් වල යන්නේ. මේ තියෙන මේකේ තිබ්බේ මෙහෙමයි. මෙතන all කියන එක මෙහෙම තිබ්බා. ඒක හරි. return එකත් හරි. එතකොට all එක ගාව මේ def කියන එක capital තිබ්බේ වලගේ. මේකේ තියෙන කැපිටල් ඔහම තියෙන. කැපිටල් වැඩ කරන්නේ නැහැ define function function එකක් define කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ශ්‍රිතයක් නිර්මාණය කරනවා. ලියද්දි d capital simple ලියවෙන්න ඕන. ඊට පස්සේ මේ දෙවෙනි පේලියේ කිසිම වරදක් නැහැ. ඒක හරියටම තිබ්බා. මෙන්න මේ තුන්වෙනි පේලිය වලට මෙතන මේක capital A තිබ්බා. එතකොට මම මේක කිව්වා මේක case sensitive. එහෙම නැත්නම් අපි කියනවා අර simple capital ભેදය හරියටම හඳුනනවා. එතකොට මෙතන function එක A simple ලියලා මෙතන කැපිටල් ලියන්න බෑ. එතකොට වැරදි. එහෙනම් මෙතන තමයි වැරදි. පළවෙනි ඩිප් වෙලිනේ මෙතන වැරදි. එතන මෙතන මකන්න ඕන. මෙතන D අකුරත් කැපිටල් තිබ්බ. ඒක සිම්පල් කරන්න තිබ්බා. මෙන්න මෙතන කැපිටල් A අකුර තිබ්බා. මේකත් සිම්පල් කරන්න තිබ්බා. ආයෙ මෙන්න මෙතන ස්පේස් එක තියලා තිබ්බා. මෙන්න මෙහෙ තිබ්බේ. ඔන්න ඔහෙ තිබ්බේ. ඔන්න ඔහෙ තිබ්බේ. ඒක එහෙම තිබ්බොත් මේක අවුට්පුට් එක එන්නේ නැහැ. අපි මේක මෙහෙට ගත්තාම හරියටම අවුට්පුට් එක එනවා ඉස්සරහට ගන්නවා. ස්පේස් ඔන්න ඔය පේල් ටික තමයි වැරදි තිබ්බේ. මේක රන් කරාම ඔය x ධන y. දැන් මේක x කියලා කියන්නේ 4, y කියලා කියන්නේ 2. රන් කරාට පස්සේ එකතුව අඩු කිරීම ගුණ කිරීම මේ ටික පෙන්නයි මේ ටික. x එකතු කරලා තියෙනවා y වලට මේ. හරියටම වැඩ කරනවා. අවුට්පුට් එක හරියටම පෙන්නනවා. ඔගේ ප්‍රධානයත් අහලා තිබ්බා මම හිතන්නේ. එතකොට එකක් ඒ. එතකොට මේක වැදගෙන ඉදී මම කියන්නම්. ෆන්ක්ෂන් එකක් හදලා තිනවා ALL all කියලා. කැමති අකුරක් දාගන්න. වලට all බැන්නම් බෝල් හරි කමන්නේ. නේද? ඒකේ තියෙනවලු අවස්ථා දෙකක් x සහ y කියලා. හඳුන්වන දෙකක්. all කියලා ශ්‍රිතයක් තියෙනවලු ෆන්ක්ෂන් එකක් තියෙනවලු ඒකට තියෙනවලු අවස්ථා දෙකක් xy. මේ අවස්ථා දෙකට පවරන්න පුළුවන් අගයන් දෙක තමයි මෙන්න මෙතෙන්ට අපි දාලා තියෙන්නේ මේ all කියලා දීලා 4ක 2 4යි 2යි පැවරෙන්න. හරි ABCD කියලා දීලා තියෙනවලු අවස්ථා ටිකක් ABCD වලට යන්න ඕන මේ all එකෙන් ගන්න 4 සහ 2 කියන අවස්ථා ටික. ඒක තමයි මේ දීලා තියෙන්නේ. print වෙන්නලු ABCD. හැබැයි ABCD කියන අවස්ථාවට ගන්න ඕන අවස්ථා හතරක් මෙන්න මේ ටික තමයි ප්‍රධානය වෙන්න ඕනේ. x ධන y, x ඍණ y, x ගුණ කිරීම. ඒතර අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. මේ x ධන y සමානයි a කියලා කොහෙවත් නැහැ. x ඍණ y සමානයි b කියලා කොහෙවත් නැහැ. එහෙම ලියලා නැහැ නේ අපි. එහෙම ලියලා නැහැ මේක. හරිද? හැම වෙලේම මේ ශ්‍රිතයක රිටර්න් එක තමයි අපිට අවුට්පුට් එක විදියට දෙන්නේ. ඒතර මෙන්න මේ රිටර්න් එකේ අවස්ථා හතරක් තියෙනවා කැල්කියුලේෂන්. ඒ හතරට අපිට මෙතන හඳුන්වන හතරක් දාගන්න. ඒක තමයි කරලා තියෙන්නේ. රිටර්න් එකක් දීලා තිනවා මේ එක රිටර්න් එකක් මේ දෙවෙනි එක මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. මේ රිටර්න් හතරට අපි හඳුන්වන හතරක් මෙතන දීලා තිනවා A B C T කියලා. මේ තියෙන්නේ ඒ හතර. හරි. ඒකේ
ඒතකොට ABCD වලට ක්‍රියාකාරී වෙන්න ඕන all කියන ෆන්ක්ෂන් එකේ ශ්‍රිත ඒ 4 සහ 2 කියන අවස්ථා දෙක. ඒතර 4 යනවා x කියන අවස්ථාවට 2 යනවා y කියන අවස්ථාවට. එහෙනම් x ධන y කියන්නේ 4 2 එකතු කරන්න ඕන. 4යි 2යි 6යි. 4න් 2ක් අඩු කරන්න ඕන 2යි. ඊට පස්සේ 4 වරක් 2 8යි. 4 2කින් බෙදපුවම 2යි. ඒ ටික තමයි මේක රන් කරපුවාම ABCD print ABCD කියලා පෙන්නන්නේ. මේ 4යි 2යි එකතු කරලා තියෙනවා. 4න් 2ක් අඩු කරලා තියෙනවා. 4 2 ගුණ කරලා තියෙනවා. 4න් 2ක් 4 2කින් බෙදලා තියෙනවා. හරි නේද වැඩි? ඔන්න වැඩ කරන විදිහ. ඒතර ඕක අර අපිට මේ මං කිව්වේ සමහර ඒ වගේ ප්‍රතිදාන සමහර ඒ වගේ ආදාන දෙන්නේ මොනවද කියලා අහනවා ප්‍රෝග්‍රෑම් එක දීලා. නේද? හොරන ප්‍රශ්න පත්‍රයේ තියෙනව තමයි ඔය. ඉතින් ඒ වගේ පොඩි වැඩසටහනක් දෙන්න. දැන් මේක පොඩි ඇත්තටම පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මහා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේකේ ප්‍රතිදානයයි වැරදි තියෙන්නේ කොහෙද කියලා. මේක නම් හිතන්න ලියන්න මම දාලා තිබෙනේ. වියෝගත වගේ නිකන් ලියන්න දාලා තිබෙනවා. වියෝගත එකට තෝය කැලලක් අහන්නත් ඉඩ තියෙනවා. පොඩි වියෝගත එකට සාමාන්‍යයෙන් හැබැයි ඉතින් මේ කෝඩින් එකක් අහනවා අඩුයි ලියන්න. වියෝගත එකට ගැලීම් සටහනක කැලලක් හරි ව්‍යාජකයේත් එක්ක කැලලක් හරි අහන්න. Python කෝඩ් එක අහනවාදී Python කෝඩ් ඉතින් ඔයගේ කතන්දර බහුවර්ණයක අහන්න පුළුවන්. මම දාලා තිබෙති වියෝගත කැලලකට. අර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නම් රචනායකට හරි. හරිද? ඕක තිබ්බා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ අර හදන්න තිබ්බා. ඊට පස්සේ ඕකේ වැරදි ටික හදන්න තිබ්බා. වැරදි ලියලා ක්‍රම ලේඛනයේ ප්‍රතිදානය හදලා. ඒතර ප්‍රතිදානය මේක. ක්‍රම ලේඛනයේ දෝෂ නිවැරදි කර නැවත ලියන්න ක්‍රම ලේඛනයේ ප්‍රතිදානය දක්වන්න. මේ ප්‍රතිදානය මේක ලියන්න. 6 2 8 2 කියන. ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ මේ ටික අර මං කිව්වේ මෙතන D එක කැපිටල් කරලා ලියන්න ඕන. මෙතන මේ A අකුර සිම්පල් කරන්න ඕනේ. කියන්නේ මෙතන සිම්පල් තියෙන නිසා සිම්පල් කරන්න ඕනේ. මේ print එක මෙහෙට ගත්තොත් උන්කත් අපි අරන් බලමු. ඔන්න ඔහෙ තියෙනවා. බලයි print එකේ තියෙන්නේ එහෙමයි. එතකොට මොකද එකක් කියලා කියනවා. වැඩ කරන්නේ. අද print එක දෙන්න ඕන ක්‍රියාකාරකම අවසානයේනේ. දැන් මෙතන අවසානයේ වෙලා නැහැ. ඒක නිසා මේකේ එකක් කියලා කියනවානේ. එතන print එක අපි එන්න මෙහෙට. මේ මෙන්නේ ක්‍රියාකාරකම අවසාන කැල්කියුලේෂන් එක අවසානයේ තමයි print එක දෙන්නේ. එතකොට print එක දෙන්න නම් print එක ඉස්සරහා දෙන්න ඕනේ. එතකොට output එක හරියටම කියනවා. රේපේරියත් වැරදි. අර ස්පේස් එක වැරදි. ස්පේස් එකක් තියෙන එකත් වැරදි කියලා කියන්න පුළුවන්. ඔය ටික ලියන්න දෙන්න. ඊට පස්සේ ඒකේ B කියන කොටසේ තිබ්බා. ඒකේ ප්‍රෝග්‍රෑම් එක මම ගන්නම්. යතුරු පෝරකකින් ඇතුළත් කරන ලබන අයිතම අංක අයිතම මිල එම අයිතම වලින් මිලදී ගන්නා ප්‍රමාණ අනුව ගෙවිය යුතු බිල ගණනය කර එය බිල් txt නැමැති පවතින ගුණුවක අවසානයට ඇතුළත් කර ගැනීමට ගැලීම් සටහනක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. ඒ ගැලීම් සටහන මම හිතන්නේ ඇඳලා දාලා තිබ්බා මම ගෲප් එකට. ඊට පස්සේ ඒකට අදාළ මේ Python ක්‍රම ලේඛනය ලියන්න කියනවා. හැබැයි ඒකේ අර මේ අංකයයි මිලයි අයිටම් වල මිල සම්පූර්ණ හැදිලා බිලට යන්න ඕන. මේ අංකය බිඳුව දැම්මොත් නතර වෙන්න ඕන. හරිද? ආදානය කරන ලබන අයිටම් අංකය මිල සහ අයිටම් වල මිල දී ගන්නා ප්‍රමාණය දානවා. ප්‍රමාණය මිලයි දැම්මට පස්සේ ඒක එකතු වෙලා බිලට යනවා. නේද? රුපියල් 10යි 10න් 5ක් ගත්තා අපි පැන්සල රුපියල් 20යි 20 පැන්සල් 5ක් ගත්තා. දෙවරක් 5 10 100 යනවා බිල්පතට. හරිද? පොතක් රුපියල් 100යි පොත් 10ක් ගත්තා. 10යි ඒක බිලට යනවා. ඔහොම තමයි යන්නේ. හැබැයි බැරි වෙලා හරි අපි අර අයිටම අංකය දාන්න ඕනේ. අයිටම් එක දැන් බුක් එකට අංකයක්, පෙන්සිල් එකට අංකයක්, පෙන් එකට අංකයක් තියෙනවා. අංකේ බිඳුව කියලා දැම්මොත් නතර වෙනවා. එහෙම තමයි දීලා තියෙන්නේ. හරි. ඔකේ මේ ප්‍රෝග්‍රෑම් එකක් මම ලියලා තිබ්බා. මම ඔය ටික ඉතින් ලියලා හදාගත්තා නේද? ඔතන ටයිප් කරන්නත් තව පැය භාගයක් විතර දඟලන්න එපා මම මේකේ නේද? very lazy ටයිප් කරලා තිබ්බාම රන් කරලා බලන්න විතරයි තියෙන්නේ. කේතේ විස්තර කරගන්න ඕන අපිට. මේ කෝඩ් ටික ඕනනම් කියන්නේ මේ කෝඩ් ටික ඔක්කොම මම දාන්නම් ගෲප් එකට. වෙනම දාන්නම් මොකද මේකේ රෙකෝඩින් එකක් දීමට බලාපොරොත්තුවක් නෑ මම. මොකද මං කිව්වනේ අද පන්ති මේ ටික කරනවා ඉන්න කියලා නේ. ඒතකොට ඉන්න බැරි නම් ඉතින් කරන්න බෑ නේ. අමාරුයි. මෙහෙම කරන්න අමාරුයි. බැයිම කරන්න ඕනේ. එතකොට එකක් මේ තියෙන්නේ මේකේ බිල් සමානයි 0 කියලා. මෙතන තියෙනවා item number සමානයි int input enter number. ඔන්න item number එක ඉස්සලම දාන්න තියෙන එක බින්දුව උනොත් නේ නතර වෙන්නේ. එතකොට මේකේ ඉස්සරම item number එකක් දාන්න වෙනවා නැත්තම් ඔයාලා මෙතන while ලියද්දී item number එක විශාල බින්දුවට වඩා කියලා බලන්න වෙන්නේ නැහැ. දැන් මේ අපි දාන්නේ item number එක බින්දුවට වඩා වැඩි යගයක් තිබ්බොත් තමයි calculation එක වැඩ කරන්නේ. මේකේ මම ලියලා තියෙන්නේ while පුනර්කරණය වෙන්න item number එක විශාල නම් බින්දුවට. ඒතර item number එක බින්දුවට වැඩි යගයක් දැම්මොත් අනිත් වාරෙම මේක වැඩ කරනවා. හැබැයි ඍණාගයක් දැම්මත් මේකේ වැඩ කරනවා. වැඩ කරන මොකද අපිට ලියන්න කියලා තියෙන්නේ බිංදු දාපුවම නතර වෙන්නනේ. ඒ නැති බිංදුවට වැඩි නම් කියලා ලියන්න. සාමාන්‍යයෙන් මේ භාණ්ඩයක අංකය දෙන්නේ නැහැ ඍණ ගණන් බා. ධන ගණන්නේ දෙන්නේ නේ. උපකල්පනයක් කොටනම් බලලා ලියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ කෝඩින් එක මේක. එතකොට මේක මොනනම් වලට ගැලින් සටහන කරගන්නත් පුළුවන් ඈ. මේකේ ගැලින් සටහන මම දාලා තිබ්බා ගෲප් වලට. හරිද? item number එක බිංදුවට වඩා විශාල නම් ඔන්න price එක input කරන්න. price එක මම අර දාලා තියෙන්නේ float type එකේ.
ප්‍රයිස් සමානයි කියන්නේ දශම ස්ථාන තියෙන නිසා input enter item price කියලා එතකොට දාන්න. මේ මේවට ඕනෙම දාගන්න. මේ කැලේ ඕන එකක් දාගන්න පුළුවන්. හැබැයි මේවා හරියට තියෙන්න ඕනේ. input, float, price. ඉතින් float වෙනකොට මේක integer දෙන්න පුළුවන්. එතකොට භාණ්ඩ වල මිල පූර්ණ සංඛ්‍යාවකින් විතරයි දාන්න පුළුවන්. ගැටලුවක් නේ. මෙතන quantity එක ප්‍රමාණය දාන්න තියෙනවනේ. ඒක තමයි මම QTY කියලා දැම්මේ. QUANTITY කියලා ලියන්න පුළුවන්. QTY කියලා දැම්මා. ඒක ප්‍රමාණය දාන්නේ නැහැ නේ අපි ඉතින් අර දශම ගණනක් විදිහට දාන්න තු පූර්ණ ගණනක්. පැන්සල් 5යි. පොත් 5යි. දැන් පැන්සල් 5යි දශම දෙකක් ගන්න බෑනේ. එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැති කඩයක් කියලා හිතාගමු ඈ. දෙකට කඩලා දෙන්නේ නැහැ. නැත්නම් හාල් පොල් සීනි ගන්න බැරිද කියලා. පුළුවන් ගන්න දශම ස්ථාන දාලා හදා ගන්න ඈ. QTY සමානද අපිට එහෙම එච්චර දඟලන්න කියලා නෑ මේකේ. ප්‍රමාණය දාන්න පූර්ණ සංඛ්‍යාවලින් එන්ට කරන්න. නෑ ඔය තියෙන ගැටලුව අපිට ඒකයි මම කියන්නේ යන්නේ. amount එක සමානයි price එක ගුණ කරන්නලු quantity එකෙන්. භාණ්ඩයේ මිල රුපියල් 40යි ඒ වගේ පහක් ගත්තා අතර පහ 20යි 200යි කියලා. ඒක එකතු වෙන්නලු බිල් එකට. බිල් සමානයි බිල් ධන amount. අර භාණ්ඩයේ කැල්කියුලේෂන් එක බිල් එකට යන්න ඕන. ඒලා අවසාන බිල් පතන ගිහිල්ලා ෆයිල් එකේ ලියවෙන්න ඕන. මෙන්න මේ බිල් පතේ ආගේ අපිට මේක කියනවා අවසාන බිල් පතනේ මිල ගණනය කර එය TXT නැමැති ගොනුවේ ලියන්න. ඒක බිලෙන් බිල ලියන්න කිව්වොත් ඉතින් මේක ලියන්න පුළුවන්. ඒ amount එක ලියන්න තියන්න තිබ්බ මේක ඇල්ල ඕනේ නැහැ. මම දැන් අර භාණ්ඩ පහක් මිලදී ගන්නවා නම් පහේම එකතු අරන් තමයි බිල් පතට දාලා තියෙන්නේ. දැන් ඔයා ගිහිල්ලා පොත් 5යි පෑන් 2යි පැන්සල් මෙච්චරයි ඉරේසර් මෙච්චරයි නේද? මේ ඔම දෙක තුනක් ගන්නවා භාණ්ඩ හතරක් පහක් ගන්නවා. ඒ ටිකේම සම්පූර්ණ බිල් කියන එකට ලියවෙන එක තමයි වෙන්නේ. ඕකේ ඈ. ඉතින් එහෙමයි තියෙන්නේ. එතකොට එක එක භාණ්ඩයේ මිල මෙතනින් දාන්න පුළුවන් බිල් පතට ලියවෙන්න. ඒ වෙලාවේදී ලියලා ඉවරුනාට පස්සේ කියන්නේ බිල් පතට අර amount එක එකතු වුණාට පස්සේ ෆයිල් එක ඕපන් කරන්න bill.txt කියලා ලියලා තියෙනවා. bill.txt කියන ගොනුවට නෙවෙයි දාන්න කියන්නේ. bill.txt ගොනුවට append කරනවා නම් අලුතෙන් ලියනවා නම් ගොනුවක් විවෘත කරලා ගොනුවේ ලියන්න ඕන. ගොනුව විවෘත කරනම් ෆයිල් ඕපන් මේක ස්ටෑන්ඩඩ්. කොයි ගොනුව විවෘත කරලා ලිව්වත් ෆයිල් සමානයි ඕපන් කියලා ලියන්නම ඕන. හරිද? ඊට පස්සේ ඒ ලියන ගොනුවේ නම තියෙන්න ඕන inward.com ආශ්‍රේ. bill.txt. දැන් මේක දීලා තියෙන්නේ bill.txt ගොනුවේ ලියන්න කියලා. ගොනුවේ එක බිලක් ලිව්වට පස්සේ ආයෙ බිලක් ලියනවනේ. ඒතර කලින් බිල අයින් වෙන්නේ නැතුව මේ බිල තියෙන්නද? එක බිලක් දෙවෙනි බිලක් බලමු. ඔකට බිල් දෙකක් දාලා බලමු. අන්න එහෙම ගොනුවේ තියෙන තොරතුරු තියෙද්දි අලුතෙන් බිල් වල තොරතුරු එකතු කරන්නම් අපෙන්. අලුතෙන් ගොනුවක් ලියලා දාන්නම් මෙතන W right නේද? නැත්තම් right ලියන්න පුළුවන් අපෙන් ලියන්න පුළුවන්. නේද? එහෙම නැත්තම් read ලියන්න පුළුවන් කියවනවා නම් R අකුර ලියන්න පුළුවන්. ගොනුව කියවන්න නෙමෙයි තියෙන ගොනුවේ ලියන්න තියෙන data එක. හරි. ඊට පස්සේ ඒ ගොනුවේ ලියන්න මේ ෆයිල් එක ඕපන් වෙලා bill.txt වලට ගොනුව ලියන්න. මේ තියෙන කමාන්ඩ් එක ලියන්න. ලියන්නේ මොකද්ද? ලියන්නේ මෙන්න මේක. data කියලා හඳුන්වනයක් දාලා තිනවා str එකක් විදිහට බිල ගන්න. str කියන්නේ string data එකක්. දැන් මේක අපි ලියන්නේ text file එක මේ txt එකනේ ලියන්නේ. txt එක ලියනවා නම් මොක text එකක් විදිහට අපි දෙන්නවා. text file එකනේ bill.txt නේ තියෙන්නේ පුතා. එතකොට ලියන්න ඕන අපි text එකක් පාඩයක් විදිහට. පාඩයක් විදිහට ලියනවා නම් Python වල දත්ත ප්‍රරූපයක් තියෙනවා අකුරු වලට අපි කියන්නේ string data str කියලා කියනවා. string data කියලා කියන්නේ තන්තු වදන් අකුරු කියන එක. str එකක් බවට මේ බිල පරිවර්තනය කරලා තියෙන්නේ. මේ data සමානයි str bill ධන කියලා තියෙනවා. bill කියන එකට අර පළවෙනි එක ලියන්න ඊළඟ ලියන්න දෙක තුනක් ලියවෙයි. අලුත් පේරි /n බිල් ධන කියන්නේ එක බිලක් ලියන්න ඊළඟ බිල තිබ්බොත් ඒකත් ඒකම ලියයි බලන්න. ඒතර අර අයින් වෙන්නේ නැහැ. එහෙනම් file write data මෙන්න මේ data එක ලියන්න කියලා කියනවා. මෙන්න file write file එක ලියන්න data කියන data එක. මේ data එක ලියන්න file write කියලා කියන්නේ ওই file එකේ මේ data එක ලියන්න. data කියන්නේ bill එක ලියන්නේ string එකක් විදියට ඈ. අලුත් පේලියක ලියවෙන්නේ. අලුත් පේලියක බිල ලියන්න අකුරු විදියට. ඒක ලියන්නේ data කියන එකෙන් data කියන එක තමයි මෙතන හඳුන්වලා තියෙන්නේ. file write කියලා. ලියලා ඉවරනාට පස්සේ item number එක ආයෙ දාන්න. ඒ දෙවෙනි item එකේ number එක දානවා. දැම්මට පස්සේ ඒ නම්බර එක බිඳුවට වඩා විශාල නම් ඒත් අර විදිහටම quantity එක දැම්මා price එක දැම්මා price එක quantity එකෙන් ගුණ කරලා bill එකට එකතු කරලා කොහොම ලිවි යයි. බැරි වෙලා හරි බිඳුව දැම්මොත් මේක නතර වෙලා file එක close වෙනවා. හරි ඇරියත් වහන්න ඕනේ. ඒ කියන්නේ file එක open කරොත් close කරන්න. ඒක නිසා open files තියෙන්න ඕන close file තියෙන්න. ඔන්න ඇරියත් වහන්න යන්නේ. charge එක බහලා වගේ. ඕම ඉන්නේ චුට්ටක් ඈ. කොහොමද රෙඩි කරන්නේ නැත්නම් මේක නතර වුණොත් ඔක්කොම පචන් වෙනවා. හරි නේද? හරි. එකක්.
ඔන්න කතන්දරේ. එතකොට දැන් මේකේ නම් මම කලින් ලියපු ෆයිල් එකක දැන් මේක රන් කරමු. මේ රන් කරන ෆයිල් එක ලියවෙන්නේ build.txt කියන්නේ පාට ගොනුවක් ටෙක්ස්ට් ෆයිල් එක. notepad එකේ ලියන ෆයිල් එකක් ලියවෙන්නේ ඈ. notepad එකේ ෆයිල් එක. මේක වැටෙන්නේ මෙන්න මේක අපි සර්ව් කරන තැනට. මේ කෝඩ් ටික හරි සර්ව් කරනවානේ. අන් එතෙන්ට තමයි ලියවෙන්නේ. ෆයිල් මේක සර්ව් කරලා තියෙන්නේ රන් කරමු. ඔන්න මම items දෙකක් විතර දාන්න මේකේ ලියපුවා තියෙනවද දන්නේ items අස්පි කලින් කමන්නේ තිබ්බත් කමන්නේ item 20 කියලා දැන් හරි item price එක 200යි item ගන්න දෙකයි ආයෙත් item number එක දානවා 40 item price එක 150යි එතකොට අතන ආවේ 200න් දෙකයි කියන්නේ 400යි ඈ 400යි 150යි 150න් ගත්තා දෙකක් හතරක් ගන්නවා එතකොට හතරක් ගත්තාම 300යි 600යි 600යි හරි 10යි හරියට සෙට් වෙනවනේ හතරක් ගත්තා ඊට පස්සේ item number එක මම 0 දානවා item දෙකයි දැම්මේ හරිද 20 කියලා item එකක් දැම්ම 200යි 200න් දෙකයි 400යි 40 කියලා item එකක් දැම්ම 150යි 150න් හතරයි හරිද 150 කියන්නේ 300යි 600යි ඊට පස්සේ මම item number එක 0 කියලා දානවා එතකොට වැඩේ ඉවර වෙනවා ඔන්න දැන් ඉවරයි මේ ඇන්ගල් බ්‍රැකට් තුනව ආයෙ රන් කරන්න බෑ බින්දුව දැම්මට පස්සේ නතර වෙන්න ඕනේ දැන් බලමු ගිහලා ඔක ලියවිලාද කියලා මේක මිනිමයිස් කරන්නම් මේකත් මිනිමයිස් කරන්නම් කොහෙද තිබ්බේ ඕක තිබ්බේ ඩෙස්ක්ටොප් එකේ ඔන්ලයින් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා පොදු සරණයි කියලා නේද බුක් සරණයි කියලා නෑ ඔන්ලයින් කියලා තියෙන්නේ ඒකේ තියෙන්න ඕන build.txt මේ තියෙන බඩු නෑනේ තියෙනකොට මේ තියෙන මෙන්න මෙතන තියෙන මේ තියෙන හරිද මම මේක සර්ව් කරලා තිබ්බේ PRO 2 කියලා PRO 2 නෙමෙයි PRO 2 කියලා තමයි සර්ව් කරලා තියෙන්නේ මේක සර්ව් කරලා තියෙන PRO2.py මේ build.txt කරනවා මේ තියෙන කොටු එක ඩබල් ක්ලික් කරමු ඕපන් කරාම ටෙක්ස්ට් ෆයිල් එක මේ නෝට්පෑඩ් එකේ ෆයිල් ඔය තියෙන 400යි 1000යි අර 200න් 2යි 150න් 4යි නෑ 150න් නෙමෙයි 150න් 4යි ඒ ටික එකතු වෙලා සම්පූර්ණ මේ 400 පළවෙනි බිල් එක මේ දෙවෙනි එකයි ඔක්කොම එකතු කරලා අවසාන බිල් 1000 තියෙන අර 400යි 600 මේ ඉස්සලා 200යි මේ තිබ්බ ටිකයි ඔක්කොම එකතු වෙලා තියෙන මම මේ ටික 0 කරලා ආයෙ ගන්නම්කෝ දැන් වැඩි කචත් දැන් හම්බෙන්නේ නැහැ නේ මම මොනවද තියෙන්නේ කියලා සර්ව් කරලා ආපහු ඩේටා දෙකක් දාම රන් කරලා ප්‍රශ්න නෙමෙයි වනේම මේක අයින් කළා අපි තව අලුත් ඩේටා දෙකක් දාමු මේක රන් කරා මොකද අපි ලියලා තියෙන විදිහට තමයි ඩේටා එක ලියවෙන්නේ අපිට මේ ඩේටා එක ලියන්න ඕනේ item number එක 10 100යි item quantity එක 2යි item number එක 11 20 විතර දාන්න 20 500යි quantity එක 2යි හරි item number එක 0 500න් 2යි 200න් 2යි enter කරා ඔන්න ලියවිලා ඉවරයි ඩේටා දෙක ලියවිලාද කියලා බලමු දැන් අරගේ බිඳුවනේ තිබ්බ ඩේටා තිබ්බේ නැහැ මේක මිනිමයිස් කරා මේක මිනිමයිස් කරා මෙතෙන්ට ගියා ඕපන් කරා ඔය තියෙන අර පළවෙනි දෙක 400යි කියලා ලියවිලා තියෙනවා ඊට පස්සේ ඊළඟට අර 502 ගිහිල්ලා 1000 ගිහිල්ලා ඒ 1000ට 1400ත් එකතු අර කලින් 400ත් එකතු වෙලා අවසාන බිල්පත තමයි මේ ලියවෙන්නේ ඉස්සරලා තිබ්බේ 400ක බිලක් ඊට පස්සේ 1400 වුණා සම්පූර්ණ බිල්පත එතනින් එහාට ඉවරයි සී හරි ඉස්සරම තිබ්බේ අර 700 200 දෙක බලන්න වේද මේ 202 400යි 502 1000යි 1000යි 400යි 1400යි මේ හරියට ලියවෙනවා ඈ. මේක ලියවෙන්නේ notepad එකේ. notepad එකේ. ඔයාලට තියෙන නම ගම විස්තර ඕන එකක් ලියන්න හදන්න පුළුවන් මේක. මේකම විතරක් නෙවෙයි. පොඩි සීන් එකක් ඔය තියෙන්නේ. ඔය විදිහට ලියා ගන්න තමයි තියෙන්නේ. හරිද? ඉන්පුට් කරාට පස්සේ ලස්සනට වැඩ කරනවා ප්‍රෝග්‍රෑම් එක. හරි. ඔක තමයි මේකේ දාලා තිබ්බේ ලියන්න. මේ පේපර් එකේ. මතක ඇතින්නේ මේක තිබ්බේ මේ ඉස්සරහා තියෙන අර XYZ කියලා මොකද්ද මේ එක්සලාගේ 10යි 20යි 30යි ලකුණු දෙන කතා අතරයක් එහෙම තිබාන්ගේ පේපර් එක. පේපර් එකේ තමයි ඔක තිබ්බේ. ඒ සීන් එක ඉවරයි. ඊට පස්සේ ඊළඟට තිබ්බ පේපර් එක තිබ්බ බං අර මේවයි. මෙන්න මේක මතක ඇති ඔයගොල්ලන්ට පේනවද මන් දන්නේ නැහැ. අර මේ ඉස්සලම තිබ්බේ මේ මොකද ඒකට කියන්නේ සංදර්භ රූප සටහනක් දාලා ඉවර වෙලා SL books ආයතනේ. ඒ පේපර් එකේ Python ප්‍රශ්න. ඒකද දන්නේ ඉස්සලා ඒක හොයන් ඉන්න ප්‍රශ්න පොඩ්ඩක් හිටන් හොයාගන්න ගන්න ඈ. දෙක නම් තුන වෙන්න ඕන. තුන පිළිවෙලට මම දාලා තිබ්බා ඒවා නැද්ද දන්නේ නැහැ දැන් ඉතින්. පිළිවෙලට නේද? ඒකත් ඔය අයිටම් සීන් එකක් තමයි මම හිතන්නේ. මේක ඕනේ නැහැ. බලමු පොඩ්ඩක් ඉතින් කියන ඔයකේ තියෙන්නේ ඔයකේ තේ සීන් එක තමයි. ඔව් ඒක තමයි හරි. ඒකේ තියෙන්නේ මොකක්ද දන්නවද? වෙළඳ සැලකින් භාණ්ඩ ලැයිස්තුවක් පරිගණකගත කිරීම සඳහා මේ ප්‍රේපර්ස් එක මම අනිත් ඒවාට දාන්නම් බලන්න ඈ. සමහරෙන් ගාව නෑ මම හිතන්නේ මේ ටික.
වෙළඳසැලකින් භාණ්ඩ ලැයිස්තුවක් පරිගණකගත කිරීම සඳහා Python ක්‍රමලේඛනයක් අවශ්‍යව ඇත. මෙහිදී භාණ්ඩයේ සූචි අංකය index number. අනේ index number එක දාලා තියෙනවා index number. ඊට පස්සේ භාණ්ඩයේ නම item name. ඒකක ගන්න quantity. ඒකකයක මිල unit price. විස්තර item.txt පාට ගොනුවේ text file එකක් විදිහට තැන්පත් කළ යුතුය ඇත. text file එකක් විදිහට ලියන්න ඕන. මෙම විස්තර තිබිය යුතු ආකාරය දීලා තියෙනවා අපිට එක page එක index number item name quantity ඔහොම වැටලා පල්ලෙන් data ටික පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඒ විදිහට අර මොඩල් එකට තිබ්බනම් ඇති. පල්ලෙන් හරි කොහෙන් හරි කමන්නේ. යන ආකෘතියේදී යනි එහි පාට ගොනුවේ ඉහළින් පමණක් index number එක වැනි මාතෘකා තිබෙති. ඔය index number item name කියලා ඉදින් තියෙන්න ඕන පල්ලෙන් තොරතුරු ටික වැටලා තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ පහලින් එම අදාළ මාතෘකාවට අදාළ විස්තරය පෙන්වන්න ඕන. මෙන්න නම්බර එක, මෙන්න නේම් එක, මෙන්න quantity එක, මෙන්න unit price එක. කැල්කියුලේෂන් එකක් මේකේ මොකුත් නැහැ. අර විස්තර ටික පෙන්වන්න විතරයි තියෙන්නේ. එනම් විස්තර වගුවක් ආකාරයෙන් ඔය කියලාම තියෙන විස්තර වගුවක් ආකාරයෙන් ඉහළින් මාතෘකා සහ පහළින් විස්තර ඇතුළේ ආකාරයට පාට ගුණුව වෙත ලබා දී යුතුයි. අර වරකට එක් අයිතමේ බැගින් යතුරු පූර්වයේ තුලින් සුචියංකයේ නම ඒකක් ගන්න විස්තර ඇතුළත් කරනවලු. මේකෙත් සුචියංකයේ බිඳුව කියලා දැම්මොත් එහෙම ප්‍රෝග්‍රෑම් එක නතර වෙන්න ඕන. ආයෙ ඩේටා දාන්න බෑ. මේකටත් අර මේ ඇල්ගොරිතමේ අඳින්න කියලා තියෙනවා. ඊට අමතරව ඒකේ ඒ ටික මම ඇදලා දාන්නම්. මේ අපි Python code ටික බලමු ඈ. Python code එක ලියන්න කියලා කියනවා. හරි මේකට පාවිච්චි කරන ආකෘති මොනවද කියලා අහනවා. මේකේ තියෙනවා මේ while කියලා කියන පුනර්කරණ ආකෘතිය තමයි ක්‍රියාකාරී කරන්නේ. පුනර්කරණය වෙන්නේ මේක උඩින්ම ෆයිල් ඕපන් ඒ ටික ලියවෙන්න ඕන. ඔය ටිකම ගැලින් සටහන් තමයි යන්න තියෙන්නේ. මේකට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. ඒතර මේකෙත් මම build.0 කියලා දාලා තියෙනවා. මේකේ විලක් නම් ඕනේ නැහැ. හැබැයි ලියන්න build.0 ඕනෙත් නැහැ. මේකේ index number සමානයි int input enter item number කියලා තියෙනවා. ඊට පස්සේ ෆයිල් එක ඕපන් කරන්න කියනවා. ඒ වෙලාවේදී item.txt මේකටත් append කරන්න තියෙනවා. index number එක දාන්න පූර්ණ සංඛ්‍යාවක් විදිහට input කරන්න. ඒ වෙලාවේදී ෆයිල් එක ඕපන් කරන්න. මේ ෆයිල් ඕපන් එක මම උඩින් ලියලා තියෙන පල්ලෙන් ලියන්නත් තිබ්බා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේ data ටික දැම්මට පස්සේ ලියවෙන්න කියලා ලියන්නත් පුළුවන්. ෆයිල් write. ඔය ෆයිල් එකේ write වෙන්නලු index number item name quantity කියලා ඔය ටික අර මම කිව්වේ ලයිස්තු විදිහට තියෙන්න එපා උඩ. ඒ නිසා ඔතන කොහොමද ෆයිල් එක ඕපන් එක උඩින් ලියන්න වෙනවා. නැත්නම් අර පිළිවෙලට මෙහෙම වගු වගේ තියෙන්නේ නැහැ. item index number item name quantity unit price කියන එක වැටෙන්නේ නැහැ. බලමු අපි output එක ලස්සනට එනවා. හරි. ඒ ටික ලියලා තියෙනවා. ඊට පස්සේ while index number එක අසමානද බිඳුවට. දැන් මේක ලියලා තියෙන අසමානද බිඳුව. අපි දාන ඉන්ඩෙක්ස් නම්බර් එක අසමාන නම් අසමාන බව පෙන්වන්න මේ විස්මයාර්ථ ලකුණත් එක්ක සමාන කිරීම දානවා. ඉන්ඩෙක්ස් නම්බර් එක බිඳුවට අසමාන කියන්නේ මේක ඍණ ගණනක් දැම්මත් වැඩ කරනවා. සාමාන්‍යයෙන් අපි ඉන්ඩෙක්ස් නම්බර් ඍණ ගණන් දාන්නේ නැහැ නේ ධන ගණන් දාන්නේ. එතකොට එක නෙමෙයි 1 2 3 ඕන එකක් දාත හැකිනේ. කැමති සංඛ්‍යාවක් දාත හැකි බිඳුව හැර. බිඳුව දැම්මොත් නතර වෙනවා. අසමාන නම් තමයි ওই ටික දාන්න වෙන්නේ. item name එකයි quantity එකයි unit price එකයි ඒ ටික දාන්න වෙන්නේ බිඳුවට අසමාන නම්. ඒ කියන්නේ බිඳුව වෙන්නේ නැත්නම්. කියන්නේ බිඳුව දැම්මොත් නතර වෙනවා. මොන ලියලා තියෙන විදිහ ඈ. ඔහොම තමයි ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ item name එක raw input කියලා මම දීලා තියෙන්නේ. text වලින් දාන එක raw input දෙන්නත් පුළුවන්. string කියලා str දෙන්නත් පුළුවන්. මම අර දෙකම අඳුන ගන්න raw input කියලා දැම්මා. quantity එක int පූර්ණ සංඛ්‍යාවකින් දාලා තියෙනවා. unit price එක plot කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ඔය දාපු data ටික මෙන්න මෙහෙම ලියවිලා තිනවා data කියන එකට සමානයි. මේකටත් මේ data කියන එකම දාන්න ඕනේ නැහැ. ඔයාලට ඕන නම් x කියලා දාලා මේ ටික ලියලා මෙන්න මෙතෙන්ට x කියලා ලිව්වනම් ඒත් හරියයි. මම දාලා තියෙනවා data කියලා. දත්ත ටික ගන්න තියෙන්නේ. string එකක් විදිහට index number එක ගන්න plus slash එක දාලා string එකක් විදිහට item name එක ගන්න plus ඒකට එකතු වෙන්න ඕන. මෙන්න මෙයාව මට මතක ඇති ඉස්සලා මම කිව්වා plus ලකුණෙන් අර පාට එකතු කරලා දක්වන්න පුළුවන් එහෙම කියලා කිව්වා නේද? කිව්වා. මෙහෙම ඉරක් ගහලා string එකක් විදිහට quantity එක පෙන්නන්න string එකක් විදිහට unit price එක. ඒතර මේ unit price අනම්මනම් ඔය මේ අපි මේ දැම්මට int අනම්මනම් කියලා මේව වැටෙන්නේ string විදිහට තමයි ලියවෙන්නේ. එයි මේක පාට ගොනුවක්නේ. text file එකක් නේ. ඒතර text file එකේ text විදිහට ලියවෙන්න ඕනේ. එහෙම නැතුව ලියන්න බෑ. scene එක මතක තියාගන්න වෙනවා. පොඩි පොඩි වැඩ ඉතින්. හරි. ඊට පස්සේ ආපහු index number එක දාන්න. file write data. data කියන එක ගිහිල්ලා මේ data එක ගිහින් ලියන්න file එකේ. ලිව්වට පස්සේ ආපහු index number එක දාන්න. ඒ index number එක බිඳුවට අසමාන නම් ආයෙත් මේ ටික දාන්න. බිඳුව වුණොත් file එක close කරන්න. හරිද? මේක මොකද්ද තිබ්බේ index කියලා නේද? file එකක් තියෙනවද කියලා බලන්න ඕනේ ඉස්සරහ කියලා. ඇති මම දැන් දාපු item index නෙවෙයි item කියලා නේ. ඔව් මේ තියෙන ෆයිල් එකක් තියෙනවා data ලියලා නැහැ. ඔය තියෙන්නේ. මේ තියෙනවා එකක් අපි එකට දාමු. මේක මොකුත් දැනට නැහැ. දැන් මෙන්න එකක් තියෙනවද දැන් මේ. item txt.notepad එක මේ තියෙනවා ෆයිල් එක append කරන්න යන්නේ. තියෙන ෆයිල් එකට data දාන්න යන්නේ. append කියන කමාන්ඩ් එක තමයි මේක ලියලා තියෙන්නේ. මේ ඒ අකුරනේ ලියලා තියෙන්නේ. තියලා තියෙන ෆයිල් එක data අයින් වෙන්නේ නැතුව අලුතෙන් ලියන්න ඕන. run කරා
ඔක මම කිය රනින් එක නෙමෙයි වැදගත් වෙන්නේ ඇත්තටම. අන්තර්ජාල පාසුකම් වල ගැටලුවක නෑ නේ. අයිටම් නම්බර් එක දාන්න. මම දාන්නම් 1000 කියලා. 1000 කියලා දාමු. අයිටම් නේම් එක පෙන්සිල් එන්න කරන්න. ක්වොන්ටිටි එක අපි දාමු 20යි කියලා. ප්‍රයිස් එක දාමු රුපියල් 40යි කියලා. දාලා එන්න කරා. ආයෙත් අයිටම් නම්බර් එකක් දාන්න ඕන. හරිද? දැන් අයිටම් නම්බර් එක දැන් 0 දැම්මොත් අයින් වෙන්න ඕන. අපි 0 දාලා අයින් වෙලා ගිහින් බලමු අරක ලිවිලක් තියෙන කියලා. 0 දැම්ම එන්ටර්. ඔන්න එතන ආයෙ දාන්න බෑ. හරි? 1001 පෙන්සිල් 20යි 40. ඒක මිනිමයිස් කරා. මිනිමයිස් කරා. ගොනුව විවෘත කරලා බලමු ලියවිලාද කියලා. මේක වැඩ කරනවද කියලා දැනගෙන තියෙන්නත් එපානේ. ලියවිලා තියෙන. මේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර්, අයිටම් නේම්, ක්වොන්ටිටි, යුනිට් ප්‍රයිස්. මේවා මේ ලස්සනට සෙට් වෙන්න හදත හැකියි ස්පේස් එහෙම තියෙති. අපිට එච්චර විකටක් නටන්න කියන්නේ නැහැ මේකේ. මේ ටික මෙහෙම උඩින් පෙන්නලා මේ ටික මේ data එක පල්ලෙහාන් පෙන්නන්න කියලා තමයි කියන්නේ. ඒකට එයා දන්නවා මේ data එක මෙහෙම යන්නේ මෙහෙම ගන්නෙත් නැහැ. මේ data එක මෙතනදී අපි ලියන්නේ. ඊළ පස්සේ ආයෙ වෙන් කරලා ගන්නෙ. නැත්නම් මෙහෙම කෙලින් තියන්න ගන්නත් පුළුවන්. නිකන් ටෙක්ස්ට් ෆයිල් එක ගන්න මෙතන මේක ටෙක්ස්ට් එකක් විදියට ලියවෙන්නේ. මේ ටික මේ තියෙනවා මේ ටික මෙහෙම ලියනවා. කොහොම තමයි ලියන්න තියෙන්නේ ඔක. වෙන මොකක් මොඩල් එකක් මේකේ නැහැ. ලියන ප්‍රෝග්‍රෑම් එක තමයි වෙන්නේ. ඉතින් ඔක තව පාර රන් කළා data දෙකක් දැම්මොත් data දෙකම ලියවිලා තියෙයි. තුනක් දැම්මොත් තුනම ලියවිලා තියෙයි. හරි. ඔය ඇවිල්ලා මේක. හරිද? එතකොට ඒකේ ගැලින් සටහන දාන්න. ඉතින් ගැලින් සටහනත් පුළුවන් උඩින්ම දාන්න පුළුවන්. start දැම්මා. input enter number කියලා දැම්ම. ඊට පස්සේ file open එකක් කොටුවක් ඇතුලේ දාන්න ඕන. ඊට පස්සේ අර මේ while එක ලියන්න ඕනේ. while index number එක මේ විශාලද සමානද බිඳුව කියලා ලියවෙන්න ඕන. එහෙමනම් ওই data ටික දාන්න කියලා ලියන්න ඕන. ඊට පස්සේ ওই ටික කියලා file write කියන එක ලියවෙන්න ඕන සැකසීමේ කොටුවක් ඇතුලේ. ඊට පස්සේ අර end එක close එක ප්‍රොනර් කරන විධානය close කරලා තියෙනවා. close වුණාට පස්සේ කියන්නේ මේ බිඳුව දැම්මොත් එහෙම ඒ කියන්නේ index number එක බිඳුවට අසමාන නන්නේ. බිඳුව වෙච්ච ගමන් close end කියලා yes නම් ඕක වෙන්න නෝනම් මේ නෝනම් file close end කියලා ලියන්න ඕන. file close වෙලා end end කියලා. හරි ඒක ලියත හැකි ලේසි මහලු වැඩක් නැහැ. හරි ඒක මම ලියලා දාන්න. මෙන්න program එක මේක. අනිත් ඒවා ලියන්න බෑනේ ඉවරයක් වෙන්න. හරි ඊට පස්සේ තිබ්බ ටිකක් ප්‍රශ්න ගොඩක් තිබ්බ එකක් තිබ්බා. මේක මතක ඇති අර මේ ඉස්සරහම පළවෙනි පේපර් එකේ මේ තියෙනවා මේ පාත කේතේ Python කේතේ කොටස් සලකන්න ප්‍රතිදානය මොකක්ද ලියන්නේ කියලා මම දානවා ප්‍රෝග්‍රෑම් එක දාන්නම්කෝ 1 2 3 4 වෙන්න ඇති නේද මේක අයින් කරන්න නේ ඔය වගේ චූටි චූටි ප්‍රෝග්‍රෑම් ඉතින් මේ ප්‍රෝග්‍රෑම් ගැන පොඩි අවබෝධයක් තියෙනවා නම් ගොඩාක් අගනේ ඉතින් නේද අගනේ මෙතන මෙන්න මේක t සමානයි 0යි n සමානයි 1යි while n වලගේ විශාල සමානද 5 විශාලද කුඩාද සමානද 5 කොලන් t සමානයි t ධන n print n n සමානයි n ධන 1යි ඔන්න ඔක අපිට තිබ්බා මොකද්ද ඔක් කරලා තියෙන්නේ t වලගේ 0යිලු n වලගේ 1යි n වලගේ කුඩාද සමානද 5ට ඒක තමයි කොන්දේසිය එහෙම වෙනකම් වැඩ ගන්න එක එතකොට ඕකේ පහත් වැඩ දැන් සමාන කිරීම දාලා තියෙන්නේ සමාන කිරීම අයින් කරොත් අගේ එන ප්‍රතිදානය වෙනස් වෙයි සමාන කිරීම දැම්මොත් ප්‍රතිදානය පහත් වැඩ. ඒ කියන්නේ 0 1 2 3 4 5. ඔය කියන සංඛ්‍යා ටික ඔක්කොම ඕකේ වැඩ. ඊට ඉස්සරම t සමානයි t ධනෙන් t වලගේ මෙතන බිඳුවයි තියෙන්නේ. මෙතන බිඳුවයි තියෙන්නේ t වලගේ නේද? මෙතනත් බිඳුවයි තියෙන්නේ. ධන n කියලා කියන්නේ n වලගේ මෙතන තියෙන්නේ 1යි කියන්නේ. 1යි එකතු. එහෙනම් ඉස්සරම n print වෙන්න ඕන. print t කියලානේ තියෙන්නේ. 1යි sorry n 1යි කියලා print වෙන්න ඕන. ඊට පස්සේ n වලට එකක් එකතු කරනවා n වලගේ දෙකක් වෙනවා එහෙනම් ඊට පස්සේ එකතු වෙන්න ඕන මේ දෙක එකතු වෙන්න ඕන මෙයාට 2යි 1යි 3 කියලා print වෙනවා ඊට පස්සේ 3ට එකතු වෙන්න ඕන දෙකක් sorry 3ට 3ක් එකතු වෙන්න ඕන 5යි කියලා print වෙන්න ඕන ඔහොම print වෙවියයි නේද 5යි නෙමෙයි 3යි 6යි කියලා print වෙන්නේ නේද 3ට 3ක් නේ එකතු වෙන්නේ ඊට පස්සේ 4 6යි කියලා print වෙනවා 6ට 4ක් එකතු වෙන්න ඕන 10යි 10ට 5ක් එකතු වෙලා 15යි කියලා print වෙන්න ඕන පහත් වැඩ කරනවා ඕකේ පහත් වැඩ කරනවා ඕක තමයි යෝග ප්‍රතිදානය. ඕක තමයි අපෙන් අහලා තිබ්බේ. ඕක ප්‍රතිදානය මොකද්ද කියලා අහලා තිබ්බා. පොඩ්ඩක් රන් කරලා බලමු මේ විදිහේ. මේක අර වයිල් ලියන විදිහ බලමු අපි චුට්ටක් බලමු. ඉතින් 1 3 6 10 15. 1 3. ඕකේ අර අවසානයේ ලියලා තියෙනවා ඔය තියෙන ඔයාලගේ මේ දීප ප්‍රෝග්‍රෑම් එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. මම print t කියලා විතරයි ගත්ත. ඒකේ තියෙනවා print t මෙන්න මෙහෙම සීන් එකක්. n රන් කරලා පෙන්නන්න නැත්නම් ඔක නැත්නම් මොකක්ද උනේ කියලා ඒක දැම්මේ නැත්නම් ඇයි අහනවා මේ ප්‍රශ්නේ බලටවා කොහොම දෙකක් තියෙනවා මොනම සීන් එකක් තියෙනවනේ දැන් මේක රන් කරනවා සර්ව් කරනවා රන් කරනවා
ඔහොම රන් කරපුවාම මෙන්න මෙහෙම එරර් එකක් එනවා. ඇයි මෙහෙම එරර් එකක් එන්නේ? මේ සින්ටැක්ස් එරර් කියලා කියනවා. මේක මෙන්න මෙහෙම සමාන කිරීම දාලා මෙහෙම සීන් එකක් නැතුව. මේ මම දාලා තියෙන version එක Python 2.7.6 හරි 7.8 හරි මොකක් හරි එකක් තියෙනවා. 3.0 වලට පස්සේ ආපු වගේ තමයි ওই end කියන කමෙන්ටරේ වැඩ කරන්නේ. මම දැන් මොකක්ද කිව්වා චාචුට්ටකින් කියනවා ඔය සීන් එක end සීන් එක කියලා. අවතනින් තමයි කියන්නේ. මේ තමයි කියන අවස්ථාව. මේක මේ ලිව්වට කමක් නැහැ මෙහෙම තිබ්බට. අවසානයේ ස්පේස් එකක් තියෙනවා. දැන් මේක තිබ්බහම අර අපිට ආපු 1 3 6 10 මෙහෙම හරස් අතර print වෙන්නේ. මෙහෙම print වෙන්නේ. 1 3 6 10 ඊට පස්සේ 10 5 15යි. ඔහොමනේ print වෙන්නේ. ස්පේස් මොකුත් නැහැ මෙහෙම නිකන් print වෙන්නේ. sorry ස්පේස් මොකුත් නැහැ නේ ස්පේස් මොකුත් තියෙනවනේ පිස්සු වෙනවා. කමා මොකුත් නැහැ මෙහෙම print වෙන්නේ. මේ මැද කමා වැටෙන්නේ නැහැ. ඔහොම කමා සීන් එකක් නැහැ. 1 3 6 10 ඔහොම තියෙනවා. ඒතර ඔයාලා output එක ලියද්දිත් මේක මෙහෙම ලියන්න ඕනේ. අපල ලිව්වේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. එහෙම සිය පල්ලෙහාට ලිව්වොත් ඒත් ලකුණු දෙන්නේ නැහැ. හරි. ඔය ලියන්න ඕන හරහාට n සමානයි මේ ස්පේස් එකක් තියලා තියෙන්නේ මේකේ. මේකේ මේ ස්පේස් එකක් තියලා තියෙන්නේ. එතන මේ 1 3 ස්පේස් එකක් 3 6 ස්පේස් එකක් ස්පේස් තිතියක්. මේක වැඩ කරන්නේ මේ Python 3.0 වලින් පස්සේ පැකේජ් වල මේ කෝඩින් වල විතරයි ඈ. ඔය 2 point ගණන් වල කෝඩින් වල වැඩ කරන්නේ නැහැ. මේකේ වැඩ කරන්නේ නැහැ ඔක. ඔක ගහලම බලන්න පෙන්නන්නේ නැහැ. ඒතර මේක ලයින් කරොත් වැඩ කරනවා. ඔය හෙන ගහලා වගේ වැඩ කරනවා. ඒතර මේක හැබැයි පල්ලෙහාට පෙන්නන්නේ. print t කියපුවම පල්ලෙහාට පෙන්නන්නේ. හරි පල්ලෙහාට ලියලා හරියන්නේ ඔක අරහට එන්නේ නැහැ. මොකද අර n කියන එක ඔයාලගේ පේපර් එකේ තියෙන නිසා. පැහැදිලි නේද කියපු කතාව. ඔව්. ඊට පස්සේ ඒකෙම අහලා තිබ්බා තව ඉහත කේතයේ කොටස රේන්ජ් බිඳුව යොදා නැවත ලියන්න කියලා කියනවා. බිඳුව යොදානේ නෑ නෑ sorry. මේ ඉහත කේතය බිඳුව නෙමෙයි. වරහන් ඇතුලේ රේන්ජ් කියලා දාන්න. කියන්නේ while එක ලියන්නේ නැතුව රේන්ජ් කියන එක දාන්නලු. රේන්ජ් කියන එක දාන්න නම් මොකද්ද අපිට ලියන්න ඕන? 4 කියලා ලියන්න ඕනේ. t සමානයි බිඳුව. ඒතර n වලගයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ. හරිද? n වලගයක් නම් ඕනේ නැහැ. සමානයි ඕනේ නැති වෙයි. අපි ඒක අයින් කරමු. එක්ක තමයි තිබුණා. මේ while වෙනුවට අපිට දාන්න කියලා කියනවා 4 කියන විධානය. 4 n in n ගාව in එකක් තියෙනවා අනිවාර්යෙන් ඈ. දැන් මොකද්ද වෙන්න ඕන? range මේක ඇති නෑ. range දැම්මා 1,6. ඔකේ පහත් වැඩ කරන්න ඕනේනේ. ඒක නිසා 1,6 කියලා තමයි දාන්න තියෙන්නේ. ඒකලා කෝලන් දාලා t සමානයි t ධනයෙන් print ඔය ටික තියෙන්න ඕනේ. මේක n මෙතෙන් එක ඕනේ නැහැ. උඩ මෙතන එක දානවනේ අපි. කොහොම තමයි ලියවෙන්නේ. අර අපිට ওই while කියන එක අයින් කරලා range කියන එක දාන්න range දාන්නේ for වල තියෙන. range කියන විධානය දාන්න. range කියන විධානයේ වරහණක් විතර ඔක පෙන්නලා තියෙනවා range කියන විධානය දාලා මේ ප්‍රධානය ලියන්න කියලා කියනවා. ඒතර range කියන විධානය වැඩ කරන්නේ for කියන කමාන්ඩ් එකත් එක්ක. ඒතර for n in range 1,6 t සමානයි t ධනෙන් print n සමානයි n ධන 1යි කියලා නම් ලියන්න ඕනේ නැහැ. මේ කේසිට 6 දක්වා වැඩ කරන්න මේක ඕනෙත් නැහැ. ඇයි ඒ? මේක range එක ලියලා තියෙන්නේ කේසිට 6 දක්වා වැඩ කරන්න. ඊට පස්සේ run කරන්න. එතකොට ඔය 1 3 6 10 15 පෙන්නෝක දැන් පල්ලෙහාට පෙන්නන්නේ අර end scene එක නැති නිසා end එක දාලා ඔයාලා මේ පැත්තට ලියන්න ඕනේ ඈ මේකේ තියෙන මේ 2.7.6 තියෙන මේ මෙතන පෙන්නනවා මේ තියෙනවා ආයතන home version එක. Okay 3.0.0 3.1 3.3.0 3.3.4 3.4.6 ඔහොම තියෙන එහෙම එකක් දැම්මම හරියනවා ඈ. ඊට පස්සේ දැන් මේ ඉන්ස්ටෝල් කර කර දඟලන්න බෑ මම මේ තියෙන එකකින් තමයි වැඩසටහන් ටික ටයිප් කරන් ගියා. එතකොට range කියන එක ලියනවා නම් මේ පේලිය මෙහෙම ලියවෙන්න ඕනේ. 4 එකෙන් ලියවෙන්න ඕනේ. ලියලා අර ටික වෙනස් කරලා ලියා ගන්න ඕන. මෙතන අර n කතාව එන්න ඕන ඔයාලා ලියලා තියෙන එක. හරි කමා එක දාලා සමානයි n සමානයි කොටේෂන් දෙක දාන්න ඕන. ඒ දෙකත් එක්ක ලියන්න. හරි. එකක් ඔය. ඊට පස්සේ තව ප්‍රෝග්‍රෑම් එකක් දීලා තිනවා පහත කේතේ මගින් ප්‍රතිදානය ලියා දක්වන්න. කෝඩින් එකක් දීලා අවුට්පුට් එක ගන්නවා. දැන් මේක කරලා බලන්න දෙන්නේ නැහැ. ඔයාලා හිතලා ගන්න ඕනේ ඈ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ කිවින එකද අපි ගත්තේ 4ද? ඒක 4නේ. 4 නම් 5 කියලා එකක් තියෙන්න ඕන ගහන්නේ. දෙනවා දෙන්න. හරි. ඔය තියෙන ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එක අපිට දීලා තිනවා ඔගේ අවුට්පුට් එක කීයද කියලා.
හරිද? කොහොමද අවුට්පුට් එක එන්නේ? මයිනම්ස් සමානයි 2 1 මයිනම නෙවෙයි ඈ. මයිනම්ස් කියලා තියෙන්නේ. මයිනම්ස් ඔයාලා තිබ්බ ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ. 2 1 3 5 4 6. හරි 2 1 3 4 5 ඔක අර වියෝගත එකේ අහන්න පුළුවන් ඒවා. මේක වියෝගත පේපර් එකක් තමයි කොහොමද මේ තියෙන්නේ. පේනවනේ නේ වියෝගත පේපර් එකක් තියෙන්නේ. හරි. එතකොට මේ පළවෙනි පිටුව. හරි මයිනම්ස් 2 2 1 3 4 5 4 නම්මින් කියලා ගහලා මයිනම්ස් කියලා අරන් තියෙනවා. නම් කියලා කියන්නේ මේ මයිනම්ස් කියන එකලු. ඒතර මයිනම්ස් කියන්නේ මෙන්න මේ අවයව ටික. ඊට පස්සේ කියනවා මේ අවයව F බිඳුව සමානයි නම් ප්‍රතිශත ලකුණ දෙක. දැන් දන්නවා මොකක්ද කියලා. නම් කියලා කියන්නේ මෙන්න මේ අවයව ටික. මේ කියනවනේ. නම් in range මෙයා ටික කියලා කියන්නේ. මේ ටික. හරිද? මේ ටික තමයි ගන්න. හරිද? ඒතර මෙන්න මේ ටික තමයි ගන්න. මේ තියෙන ටිකේ බිඳුවෙන් බෙදන්නලු පළවෙනි අවයවය. බෙදුවට පස්සේ පළවෙනි අවයවයේ බෙදන්නලු දෙකෙන්. දෙකෙන්. බෙදුවට පස්සේ සමාන නම් බිඳුවට. හැබැයි මොකද බෙදුවට පස්සේ කියන්නේ මොකද බෙදුවට පස්සේ? ශේෂය ගන්න ඈ. ශේෂය ගන්න කියන්නේ නම් ප්‍රතිශත ලකුණ 2. නම් කියන එකේ අගය. ඒ කියන්නේ මෙතන 2 දෙකෙන් බෙදුවට පස්සේ එන ශේෂය කීයද කියලා බලනවා. ශේෂයේ බිඳුව නම් print කරන්න. කියන්නේ මේකේ ගත්තේ ඇත්තටම ඉරට්ටේ සංඛ්‍යා ටික print කරන්න කියන්නේ දෙකෙන් බෙදනවා කියන්නේ නේ. මේ ලැයිස්තුවේ තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදලා මේ ප්‍රතිශත ලකුණ දාන්නේ අපි ශේෂය ගන්න. ශේෂය කියන්නේ ඉරට්ටේ සංඛ්‍යානේ දෙකෙන් බෙදනවා කියන්නේ. ආයතන 2 4 6 ඕන් ඔය ටික print වෙන්න ඕන. වෙන මොනවද print වෙන්න බෑ. හරිද? ඔක අවුට්පුට් එක අහන්න. රන් කරලා බලමු. 2 4 6 print වෙයි කියලා හිතනවා. ඔය ආවේ ඔය 2 4 ආවේ ඕක නම් පල්ලෙහාට print වෙන්නේ නැහැ. මොකද ඕක අර n.qm අනම්මනම් සීන් එකක් මොකුත් දාලා නැහනේ. එහෙම එකක් නැහැ. print නම් කියලා විතරයි තියෙන්නේ. ඔය තිබ්බ විදිහම තමයි මම දාලා තියෙන්නේ. ඒතර මේ 2 4 6 පහළට print. හරි. මෙන්න මේ ලැයිස්තුවේ එක එක අවයවය ගන්නවා. මේ නම් කියන අවස්ථාවට ගන්නවලු එක එක අවයවය. ඒ අවස්ථාවට අදාළ අගය දෙකෙන් බෙදලා ශේෂය බලනවා. ශේෂය බිඳුවට සමාන නම් print කරනවා. දෙක බෙදුවා, එක බෙදුවා, තුන බෙදුවා, පහ බෙදුවා, හතර බෙදුවා, හය බෙදුවා දෙකෙන්. එතන මේක ඉරට්ට සංඛ්‍යාව ශේෂයේ බිඳුවයි, ශේෂයේ බිඳුවයි, ශේෂයේ බිඳුවයි. 1 3 5 print වෙන්නේ නැහැ, 2 5 4 ආයේ print වෙනවා. නේද? එච්චරයි. ඕක තමයි output එක. ඊට පස්සේ ඒකෙම අහනවා 2 4 6 output එක. එතකොට ඒක පල්ලෙහාට එන්නේ. දැන් අර උඩ එකේ හරස්සතට එන්නේ n dot මේ n සමානයි quotation දාලා තියෙන single quotation. දැන් මේක එහෙම එකක් නැහැ print නම් කියලා විතරයිනේ තියෙන්නේ මෙතන. කොහොම තියෙන්නේ. හරි. එතකොට පල්ලෙහාට print වෙන්නේ. අලුතෙන් page එක print වෙන්නේ. අලුතෙන් page එක print වෙන්නේ. ඊට පස්සේ කියනවා පුනර්කරණය තුල ක්‍රියාත්මක වන පේලි ලියා දක්වන්න. පුනර්කරණය තුල තියෙන පේලි මම කිව්වේ ඔය ගෙවත් අහනවා. මේ පුනර්කරණය වෙන්නේ 4 එකේ තමයි පුනර්කරණය තියෙන්නේ. ඒතර මේක නෙමෙයි පුනර්කරණය වෙන පේලි. පුනර්කරණය තුල ක්‍රියාත්මක වෙන මේ පේලි. ලියන්න ඕනේ මොකද්ද? if බිඳුව සමානයි නම් ප්‍රතිශත ලකුණ දෙක percent style දෙක. ඒ කියන්නේ ශේෂය print නම්. ඔන්න ඔය පේලි දෙක. ඔය මම select කරලා තියෙන පේලි දෙක ලියන්න ඕනේ. මේ දෙක ලියවෙන්න. ඔය දෙක තමයි ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඕන ඒවා ලියලා හරියන්නේ නැහැ. ඔකේ කියලාම තියෙනවා පුනර්කරණය තුල ක්‍රියාත්මක වන තුලනේ. ඒතර පුනර්කරණය තුල ක්‍රියාකාරී වෙන්නේ මේ ටික. ඒ දෙක ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා දී ඇති ලැයිස්තුවේ තිබෙන ඔත්තේ සංඛ්‍යාවල එකතුව ලබා ගැනීමට ලබා දී ඇති වැඩසටහනේ සිදු කළ යුතු වෙනස්කම් සිදු කර නැවත ලියන්න කියලා කියනවා. ඔත්තේ සංඛ්‍යාවල එකතු. ඒක නම් ලියලා තිබ්බේ නැද්ද කොහෙද මම ඉන්න බලන්න චුට්ටක් ඈ. දැන් ටයිප් කරන්න ඕනේ කැපිටල්. ඔත්තේ සංඛ්‍යාවල එකතුව ගන්න ඕනේ. එතකොට ඕක අර එක කියලා දාලා එකතු කරන්නත් ඕනේ. තිබ්බද මම. ඒකම තමයි මේ තියෙන්නේ නේ. ඔය ඉන්න එපා ලියමු නේ. තියෙනවා ලියලා තියෙනවා බඩු තියෙනවා මේ තියෙන්නේ. මයිනම්ස් 2 1 3 4 5 6 ලයිස්තුව තියෙනවා. ටෝටල් සමානයි 0. එකතුව ගන්න බෑ. නේද? ඔත්තේ සංඛ්‍යාවල එකතුව. ඒතර ටෝටල් බිඳුවයි කියලා කියලා තියෙනවා. අර විදිහටම 4 නම් ඉන්න මයිනම්ස් කියලා දීලා තියෙනවා. මෙතන කරලා තියෙන්නේ මොකද්ද? අරක තිබ්බේ මෙතන බිඳුවනේ. ඒ බිඳුව ගන්න ඉරට්ට සංඛ්‍යාන දෙකෙන් බෙදපුවාම එහෙනම් දෙකෙන් බෙදුවම එකක් ඉතුරුනොද කියලා බලන්න ඕන. නම් කියන අගය දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරිය එකද? දෙක බෙදයි එකද නැද්ද? එක නෑ. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා ටික ගයි. ඔත්තේ සංඛ්‍යාවන් නම් මේ ටෝටල් සමානයි ටෝටල් දන්නා.
ටෝටල් එක බිඳුවයි තියෙන්නේ ටෝටල් එකට එකතු කරන්න නම්. එතකොට 1 3 5 මේ ටික එකතු වෙලා පෙන්නයි. 5 3 8යි 9යි කියලා පෙන්නයි නේ. print total dot එක පෙන්නන්න dot කියලා මම දාලා තියෙන්නේ. 9යි කියලා පෙන්නනවා. හරි හරියටම එකතු කරලා පෙන්නනවා. පෙන්නන්නේ මේ ටික එකතු කරලා. මේ 5යි 3යි 1යි විතරයි එකතු වෙන්නේ. වෙන ඒවා එකතු වෙන්නේ නැහැ. ඒතර ප්‍රතිදානය නෙමෙයි අපි ගන්නන්නේ ප්‍රෝග්‍රෑම් එක. ඒතර ප්‍රෝග්‍රෑම් එකේ මේ මයිනස් මේක මෙහෙමම තියෙන්න ඕන. ටෝටල් සමානයි 0 කියලා ටෝටල් කියලා මොකක් හරි තියෙන්න. මේක ඩොට් කියලා මම දැම්මේ. ඊට පස්සේ මේකත් මෙහෙමම රේන්ජ් එක වැඩ කරන්න ඕන. පරාසය සම්පූර්ණ ලැයිස්තුවේ මේක ලැයිස්තුවක් තියෙන්නේ. ඊට පස්සේ අර එක එක අවයවයේ දෙකෙන් බෙදලා ශේෂය එකද කියලා අරන්. හරි. ඔන්න ඔය ටික තමයි මේ විභගත පේපර් එකේ තිබ්බේ. ඊට පස්සේ දාලා තිබ්බ ගැලීම් සටහනක් ඒකේ. මේ තනිකොලයක් දුන්නා එකත් එක්ක මතකයි. තනිකොලයක් දෙනවා තඩි ගැලීම් සටහනක් උඩ ඉඳලා පල්ලයට. ඒ ගැලීම් සටහනේ අපිට කියනවා පිළිවෙලින් නම්බර් සඳහා ඕකේ ආදානය කරනවලු මේ 3 5 6 10 සංඛ්‍යා ටික දානවලු. අපෙන් අහනවා ගැලීම් සටහනේ අරමුණ මොකක්ද කියලා. අහනවා ගැලීම් සටහන අදාළ Python කෝඩ් එක ලියන්න කියනවා. ඔය ටික තමයි තියෙන්නේ. කෝඩ් එක ලියලා මේකත් ඇති මම ලියලා තිබ්බා ප්‍රෝග්‍රෑම් එක. කෝඩ් එක ලියලා අරමුණ මොකක්ද කියලා අහනවා. ඉතල අරමුණ කියන්න වෙනවා. හරි. ඔන්න ඔක තමයි කෝඩ් එක ලියවෙන්නේ. හරිද? මේක කරලා තියෙන්නේ මෙච්චරයි. සංඛ්‍යාවක් ඇතුළත් කරනවා. ඔය enter number කියලා තියෙන්නේ. ඔය සංඛ්‍යාව බිඳුවට වඩා විශාලද? එහෙම තමයි ගැලීම් සටහනේ තියෙන්නේ. බිඳුවට වඩා විශාල උත්තර කරනවා නැත්නම් එළියට යනවා කෙලින්ම ඈ. හරිද? ඒ කියන්නේ ඍණ ගානක් දැම්මොත් එළියට යනවා. එහෙනම් ඔක ඍණ පහ දාපු ගමන් එළියට තමයි යන්නේ ඉස්සෙල්ලාම ඈ. හරිද? අරමුණ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ i සමානයි 1යි i වලගේ කුඩාද i කුඩාද සමානද බිඳුව කියලා අහනවා. while i වලගේ කුඩාද බිඳුව වෙනකන් හොදනවා. බිඳුව වෙනකන් නම්බර එකට වඩා ඒ කියන්නේ අපි දාන නම්බර එකට වඩා i වලගේ කුඩා වෙනකන් පුනර්කරණය වෙන්න කියලා කියනවා. එතකොට i වලගේ 1යි තියෙන්නේ එක වෙනස් වෙනවා. එක සමානයි එක දැන එක මේ පුනර්කරණය වෙනවා ඒක. i වලගේ 2 වෙනවා 3 වෙනවා. ඒ අතරතුරේ කියනවා ans සමාන number/i. මේ නම්බර් එක බෙදලා පූර්ණ සංඛ්‍යාත්මක කොටස් කීයක් තියෙනවද කියලා ගන්න එක තමයි මේ තියෙන්නේ. මෙතෙන්ට 10 දාලා මෙතෙන්ට 3 දැම්මොත් 10ට 3 ඒවා කීයක් තියෙනවද? මේ i කියන්නේ 3 නම් නම්බර් කියන්නේ 10 නම් 10ට 3 ඒවා කීයක් තියෙනවද? ඒක ගන්නවා ans. ඒක ගුණ කරනවා එකෙන්. ඒක නම්බර් එකට වඩා කුඩා නම් print කරනවා නැත්නම් break කරනවා. break කරනවා කියන්නේ නවත්තන්න. හරි. ඕකේ අරමුණ තමයි සංඛ්‍යාවක් ආදානය කරනවා. ඒ සංඛ්‍යාවට පහළ තියෙන මේ අර අපි කියන්නේ මොකක්ද ඒකට වර්ගමූල අගය කීයද කියලා ගන්න එක කරන්නේ. වර්ගමූලය අගය කීයද කියලා ගන්න එක කරන්නේ. දැන් අපි උදාහරණයකට ඔතෙන් අපි සංඛ්‍යාව විදිහට 10 දැම්මා කියමු. 10ට පල්ලෙහා තියෙන්නේ 3 වරක් 3 9යි. එතකොට 9නේ තියෙන්නේ. 9 හැදෙන්නේ 3ෙන්නේ. ආන් ඒක ගන්න එක තමයි මේ වර්ග කරන එක තමයි මේ තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාත්මක අගය අරන් ඒක ගුණ කරනවා. ඒ ගුණ කරන අගේ නම්බර් එකට වඩා කුඩාද කියලා බලන්න. ගුණ කරාට පස්සේ නාගේ නම් කුඩාද නම්බර් එකට වඩා. එහෙම වුණොත් print කරනවා. ඕක තමයි ගුණාකාරය ගන්න තියෙන්නේ. හරිද? එතකොට අපි අර 10 දැම්මොත් 10ට වඩා කුඩා 9 තියෙනවා 3 වරක් 3 තමයි 9 වෙන්නේ. දෙවරක් දෙක හතරක් තියෙනවා හැබැයි 3 වරක් 3 තමයි වෙන්නන්නේ. ඔය වගේ සීන් එකක් තමයි ඔක තියෙන්නේ. කියන්නේ අපි අර ආදානය කරන සංඛ්‍යාවට පහළ ඇති අගයන් වල මේ වර්ගමූලය ප්‍රතිදානය කරන එක තමයි කරන්නේ. ඔකට වර්ගමූලය නේද කියන්නේ? ඔව්. වර්ගමූලය ප්‍රතිදානය කරන එක කරන්නේ. අපි දාලා බලමු සංඛ්‍යා ටික. ගැලීම් සටහන් දුන්නොත් නැති එළියට ඇයි. ඉස්සරම තියෙන්නේ ඍණ පහ. දැන් ඍණ පහ දැම්මොත් මොකද ඍණාගයක් දාපුවම කෙලින්ම එළියට යනවා. කියලා තියෙනවා. මොකොත් අවුට්පුට් යන්නේ එළියට යනවා. මොකද ඔකේ මේ පළවෙනියෙන්ම දීලා තියෙනවා අගේ බිඳුවට වඩා විශාලද. විශාල නැත්තම් නොවුනොත් කෙලින්ම ස්ටොප් වෙන්න කියලා තියෙනවා. ඍණ පහ කියන එක ඔකේ ප්‍රතිදානයක් පෙන්නන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේක ප්‍රතිදානයක් අහන්නේ Python කෝඩ් එකයි අරමුණයි නහන්නේ. මේක රන් කරලා ඊට පස්සේ දානවා අපි 6. 6 කියන්නේ 6ට වඩා තියෙන එක් වරක් එක එකයි දෙවරක් දෙක 4යි. ආ කියන්නේ 4 තියෙනවා. 4 ගුණාක වර්ගමූලය එන්නේ 2යි. එහෙනම් වෙන්න කරාම 2යි කියලා පෙන්වන්න ඕනේ. ඔය පෙන්වන්නේ 6 දාපු ගමන් 2යි කියලා පෙන්වනවා. එතකොට ඒක හරි. ඊට පස්සේ අපිට දාන්න තියෙනවා 10 3යි කියලා පෙන්වනවා. හරිද? අර අපි කිව්වේ 3 අරක් 3 9යි. ඒතර ඒ 10ට වඩා කුඩා තියෙන අගයේ වර්ගමූලයේ තියෙන අගයේ ඉහළම අගයේ එන්නේ 3යි. ඒක තමයි යා පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ මේක නැවත රන් කරනවා 2 දානවා. එකයි කියලා පෙන්නනවා. එක් වරක් එක එකයි. දෙකට වඩා පල්ලෙහා තියෙන එක් වරක් එක එකයි කියලා. ඉතින් මේකේ තියෙන මම අර කිව්ව සංඛ්‍යාවක් දැම්මොත් අපි නිකන් දාමුකෝ 50 විතර දාන්න බලන්න. මේක නැති සංඛ්‍යාවක් නිකන් දාන්න බලන්න නිකන් වෙන දෙයක් නැති කියලා. 7යි කියලා පෙන්නනවා. ඇයි ඒ 50ට පල්ලෙහා තියෙනවා 7 වරක් 7 49යි. 7 තියෙනවනේ ආයක තමයි වර්ගමූල සංඛ්‍යාව.
අර අපි ආදානය කරන සංඛ්‍යාවට පහළ ඇති ඉහළම වර්ගමූල අගය තමයි පෙන්වන්නේ. ඉහළම කියන කැලල දියවිට වෙනවා. ඉහළම වර්ගමූලයගේ. වර්ගමූල අගය. නේද? 49 7. ওই සීන් එක තමයි ඔකේ තියෙන්නේ. ඒතර ඔකට අදාළ මේ අරමුණ තමයි ඔය. අරමුණ තමයි ඔය. මේක තමයි කෝඩිනේට්. හරි ඔන්න ඔක තමයි මේ ප්‍රශ්න පත්‍රයේ තිබ්බේ. මේකත් එකයි ඒකත් එකයි මේකත් එක්ක උන් කළා. ඔය වගේ ටිකක් අර සංකීර්ණ වැඩසටහන් නම් අහනවා රචනා ප්‍රශ්න පත්‍රයට වල ලියනවා නම් ඉතින් ගැටලුවක් නැහැ ලියන්න පුළුවන්. නැත්නම් නොලියුවත් ප්‍රශ්නකුත් නැහැ ඉතින්. මේක ගොඩක් කතා කරේ මේක අඩුම ගානේ ව්‍යුහගත රචනා එන ටිකයි මේ ලොකු ප්‍රෝග්‍රෑම් නම් ඕනේ නැහැ මෙච්චර ඒවා. අර මම පේපර් ටික දුන්න නිසා මේ පේපර් වල තිබ්බේව නැත්තම් සාකච්ඡා කරේ නැහැ වෙනවනේ නේද? නේද පොඩ්ඩක් අදහසක් තියෙන බව දැන් ඇඳ ලියලිය ගන්න එක ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවද නැද්ද කියලා බලනට වැඩි අමාරුයි අපිට මේක හොයන්න. ඊට වැඩි ලේසි මෙතනින් ප්‍රෝග්‍රෑම් එක කරලා පෙන්නනවා නම් හරියටම වැඩ කරනවා කියලා බලතේ. ඊට පස්සේ මේ අවසානයේ දුන්න පේපර් එකක් තියෙනවා. ඒකෙත් තියෙන ලේසි එකක්. පන්තියේ ළමුන් 35ක් ඉන්නවලු පන්ති භාර ගුරුතුමියට අවශ්‍යයිලු ICT විෂයට ලබාගත් ලකුණු ළමුන් කී දෙනෙක් 75ට වඩා වැඩියෙන් අරගෙන තියෙනවද කියලා හොයාගන්න ඕන. හොයාගන්න ඕන. ඒකෙදි කරන්න ඕන 75ට වඩා වැඩි දරුවන්ගේ නම් abscess.txt ඒ පාස් නේ. ඒ පාස් හරි මද abscess මොකද ඒ පාසස් නේ. ඒ passes.txt ගොනුව තුල ලියන්න ඕන. හරි. ඒ ගැටලුව විසඳෙන්නේ ගැලවීම් සටහනක් අඳින්නලු Python කෝඩ් එක ලියන්නලු 75ට වඩා සිසුන් තෝරී ගැනීමට සිදු කරන Python සිතේ ලියන්න. සිතේ මොකද්ද කියලා අහනවා. සිතේ ලියන්න කලින් ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉන්න බෑ නේද? මටත් ඇති මට මතක හැටියට. ඔව් මේක තමයි ලියලා තියෙන්නේ මේකේ මේ ගාන ටිකක් අඩු කරලා තමයි ටෙස්ට් කරලා බැලුවේ නැත්නම් මේකේ මේ ළමයි 35ක් දාන්නකොත් පැය එකමාරක් විතරයි ළමයින්ගේ තොරතුරු ටික දාන්නනේ. මේකේ මම දාලා තියෙන්නේ මේ දැන් තියෙන රන් කරපුවා ගොඩක් නේ. මේකේ තියෙන්නේ මේ ළමයි 5යි කියලා තියෙන්නේ. ඕන ගානක් දාගමු. කවුන්ට් සමානයි 0යි වයිල් කවුන්ට් එක කුඩාද 5 නෙමෙයි ඔතන 35 වෙන්න ඕනේ. උන් අයින් කරා නැත්තම් ළමයි 35ක තොරතුරු ටයිප් කරගෙන ඉන්න පැය භාගයක් විතර යනවා. හරිද? ඔන්න වයිල් කවුන්ට් කවුන්ට් කියන්නේ සිසුන් ගාන. ළමයි 35ක් ඉන්නවා කියන්නේ 35ට වඩා කුඩාද? එහෙම වෙනකම් වැඩ කරනවා. කවුන්ට් එක ඉස්සරවම බිඳුව තියෙන. ඒතර බිඳුව 1 2 3 4 කියලා යන්නේ 34 වෙනිය දානවා කියන්නේ බිඳුවත් එක්ක 35යි. ඒ 35 පුනර්කරණය වෙන අතරතුරේ ST name කියලා දාන්නලු මේකේ throw input කියලා මම දාලා තියෙනවා. නැත්නම් str enter number එහෙම දාලා str input enter name කියලා දාලා ස්ටුඩන්ට් ගේ name එක දාන්න. එයාගේ කියනවනේ මේ 75ට වඩා වැඩි දරුවන්ගේ නම සහ ලකුණුනේ. නම. ඊට පස්සේ ඔන්න නම දැම්මා ST name enter student name කියලායි නම දාන්න ඕන. throw input එකක් throw input කියලා කියන්නේ මේක ඇත්තටම අර මේ 2.7.6 වල මේ throw input කියලා තමයි ටෙක්ස්ට් එක ගන්න ඇත්තටම. ඔක str ලියපම ඔකත් හිටපුවම ලෙඩ දෙනවා වැඩ කරන්නේ. 3.0 වල මෙහා පැත්තේ වැඩ කරනවා. ප්‍රශ්නයක් නැහැ ඒකට ලකුණු දෙනවා. එimhe ගැටලි හිතන්න එපා. ඒකට ලකුණු දෙනවා. marks ඒ කියන්නේ raw input ලිව්වත් str දාලා ලිව්වත් string එකක් විදිහට එයා ගන්න. marks සමානයි int input enter marks නේද? ලකුණු දාන්න බෑ ඊට පස්සේ මේ නම දානවා ලකුණු දානවා. marks කියන හඳුන්වණයෙන් ලකුණු ඇතුළත් කරනවා input int input පූර්ණ සංඛ්‍යාවක් විදිහට st name කියන එකෙන් නම දානවා. ඊට පස්සේ බලනවා if marks විශාල 75. මේක මහා ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නෑ පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. ලකුණු 75ට විදාලා නම් ෆයිල් ඕපන් කරන්නලු marks.txt marks.txt කියන ගොනුව ඕපන් කරන්න. ෆයිල් ඕපන් කියලා කියන්නේ ගොනුව විවෘත කරන්න marks.txt append ඒකට ඇතුළත් කරන්නලු string එකක් විදිහට මේත් ලියන්නේ. data එක අරගෙන දිනවා str st name plus st name එකට එකතු කරලා ගන්න st marks. ප්ලස් එක මුකුත් print වෙන්නේ නැහැ. st name ගිහිල්ලා කමා එකක් වැටිලා marks ඇටි. හරිද? plus slash අලුතෙන් පේජ් එක ලියවෙන්න ඕනේ. එක එක ළමයාගේ එක එක පේජ් ලියවෙන්න ඕනේ. file write data මේක ආපු data එක write කරන්නලු. ඊට පස්සේ count සමානයි count දන එකයි ගන්න. මෙතන ළමයි 5 දෙනා count කරගන්න එපා මෙතන. ඒකට. ඊට පස්සේ ළමයි 5 දෙනා 35 දෙනා count වල ඉවරනාට පස්සේ 35 දෙනාම දාලා පස්සේ close වෙනවා. අර මෙතනින් open වෙලා ලියන්නේ. මේ open එක මෙහෙත් ලියන්න තිබ්බා මෙතන ලිව්වා නම් ඇති. හරි. දැන් මේකේ මේ 35 3 අයින් කරලා ලියන්නම් ඈ 5 දිනෙකට ළමයි 35 ටයිප් කරගෙන ඉන්න වෙනවා මට. ඉඳන් 5ක් කරාම ඈ ඒකලා රන් කරන්නම් ඈ. ඉස්සලා හෝ රන් කරන්න කලින් මේක බලන්න වෙයි මේකේ මේ ෆයිල් එක තියෙනවද කියලා බලන්න ඉස්සලා marks.txt නේ. එහෙම නැත්නම් අපිට මේ ටෙක්ස්ට් ෆයිල් එකක් ලියන්නේ write ලියලා ඒ කියන්නේ w අකුර දාලා write ලියලා ඊට පස්සේ තමයි append කරන්න ඕනේ. නැත්නම් append එකත් වැඩ නම් කරනවා මුලින්ම කමන්නේ. marks.txt තියෙනවනේ. marks.txt කියලා ෆයිල් එකක් තියෙන ඒත් ෆයිල් එකේ data වගේ තියෙන එක අයින් කරලා දාමු නේ.
ඒක තියෙන මොනවද ඒක අයින් කරා මම ඈ. අයින් කළා සර්වර් ගන්න මේ marks.txt කියන ෆයිල් එක මේ එහෙම නැත්නම් අපි කියනවා මේ text ෆයිල් එක ඔය තියෙන. හරි. දැන් run කරමු. enter student name කමල් ලකුණු දැන් හැබැයි ලකුණු අර මේ 75ට වඩා වැඩියම ලියන්නත් ඕන. මම 80ක් විතර දාන්නම්. ඊට පස්සේ සුනිල් මූට දාන්නම් මූට දාන්නම් 60ක් විතර. හරි. අන්න දෙකයි. ඊට පස්සේ නීමල් මූට දාන්නම් 95ක් විතර. සල්ලි කියලා බලන්න 96ක්ම දාමු. ඊට පස්සේ මාදු මල් මූට දාමු අපෝ අපි 82ක් විතර. හතර දෙනෙක්ගේ දැම්මා. සිරිමල් සිරිමල් නේද? සිරිමල් අපේ පන්තියේ මල්මනේ හිටියේ කාලෙන් තමයි නේද? සිරිමල් ඌට දාන්නම් මම දැන් මේක දාන්න කලින් කියන්න ඕනේ. පළවෙනි ළමයාගේ 80යි ඊළඟ එකාගේ 60යි 96යි 82යි. එතකොට මේකේ 60 තියෙන්නේ සුනිල්ට. සුනිල් ලියවෙන්න බෑ. කමලුයි නිමලුයි මදුමලුයි ලියවෙන්න ඕනේ. සිරිමල්ටත් මම දාන්නම් මේ 65ක් විතර. 66ක් දාන්න විතර ඌ ලියවෙන්නත් බෑනේ. 75ට වැඩි වෙන්න බෑ එන්ටර් කරා. ඔන්න ළමයි පස් දෙනාගම ඩේටා දාලා ඉවරයි. කමල් 80යි සුනිල් 60යි නිමල් 96යි මදුමල් 82යි සිරිමල් 60යි. එතකොට 75ට වඩා වැඩි ළමයිගේ නමයි මාක්ස් උයි ලියවෙන්න ඕන. කමල් ලියවෙන්න ඕන 80යි කියලා. නිමල් ලියවෙන්න ඕන 96යි කියලා. මදුමල් ලියවෙන්න ඕන 82යි කියලා. මේක මිනිමයිස් කරලා බලමු අපි. ගොනුව marks.txt නේ. හරි නේද? ඔය ලියවිලා තියෙන්නේ මේ. කමල් 80යි නිමල් 96යි මදුමල් 82. ඒ තුන් දෙනා විතරයි ලියවිලා තියෙන. අර පස් දෙනාම දැම්මට. මම දැන් පස් දෙනෙක්ගේ data දාන්න ගත්තේ. 35ක් කරොත් දාන්න වෙන පැය භාගයක් විතර. හරි. මම හරියටම වැඩ කරනවා. ඔක තමයි ඔය ප්‍රෝග්‍රෑම් එක. ඒකට අදාළ Python සිතේ ලියන්න කියලා කියනවා. Python සිතේ තමයි මොකද්ද? අපි ලියලා තියෙන සිතේ if විධානය තමයි ලියලා තියෙන්නේ මේක. දැන් මේකේ කියනවා Python ක්‍රම ලේඛනයේ ලියන්න අදාළ Python කේතේ ලියන්න 75ට වඩා සිසුන් තේරීමට සිදු කළ හැකි Python සිත. 75ට වඩා තෝරන්න ලියලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. මේ තියෙන්නේ. මේක. if 75 විශාලයි මේ marks විශාලයි 75. මේක තමයි ලියලා තියෙන සිතේ. දැන් මේක සිතේ විතරයි අහන්නේ මේකේ සිතේ තුල ක්‍රියාකාරී අවස්ථා අහන්නේ. මෙන්න මේ කැලේ ලියන්න ඕනේ ඒකට. ඔය තුන්වෙනි කොටස. සිතේ අහලා තියෙනවා if marks විශාලයි 75 ඕලන් කියන කැලේ ලියන්න ඕන. ගැලින් සටහන් නම් ඉතින් ලේසි මහ ලොකු දෙයක් නැහැ. ස්ටාර්ට් එකක් දැම්මා කවුන්ට් සමානයි 0 කියලා කොටුවක දැම්මා. ඊට පස්සේ කවුන්ට් එක කුඩාද 5 කියලා අලුව කැටයක් ඇතුලේ දැම්මා. නම්බර් එක නේම් එක දාන්න මාක්ස් දාන්න මාක්ස් 75ට විශාලද කියලා බලන්න ආය අලුව කැටයක් දාලා විශාල නම් ෆයිල් එක ඕපන් ලවුට් එක ලියන්න කියලා ලිව්වා. එහෙම නැත්නම් මේ නිකම්ම උඩට එන්න කියලා ලිව්වා. පුනර්කරණය වුණාට පස්සේ ක්ලෝස් වෙන්න ලිව්වා. නේද? ගැලින් සටහනක් තෝරන්න මොබින්ද පුළුවන් වුණා තැනට දාන්න. ඒක තමයි මම දැන් ඊපෙන් දාන්න වැඩ කරපු පේපර් එක නේ. ඔන්න ඒකෙත් හරි වැඩේ. හරි. ඔන්න ඔය ටික තමයි මම මේ දවස් ටිකේ කතා කර කිව්වේ මම අර කිව්වේ කෝඩින් ටිකක් අපි බලමු කියලා. ඔය ඉන්න ගමන් තව ප්‍රෝග්‍රෑම් දෙක තුනක් බලමු. බලලා ඉවරලා මම ගෲප් ඔක්කොටම පේපර් එකක් දාන්න. ඒ පේපර් එක ඔයාලා ලියලා තියාගන්න. ඊට පස්සේ මම ලබන සතියේ බ්‍රාස්සින්ද සාකච්ඡා කරන්න ගන්නම් ඈ. හරි. ඒ අතරතුරේ තාම මොනවාරි ගැටලු තියෙනවා නම් දාන්න. මෙන්න මේ ටික කරමු මේක අමතකයි මේක පොඩ්ඩක් ආයි කියලා දෙන්න. මම එදත් කිව්වා ඔයගලන්ට හැම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොනවාරි ගැටලු තියෙන තැන් තියෙනවා නම් ඒක දාන්න කරන්න පුළුවන් ඈ. හරි. හරි එහෙනම්. ඇති ඔය ටික බලලා ලියාගෙන හදාගත්තානේ නේ. මේකේ ප්‍රෝග්‍රෑම් ටික මම දාන්නම් වෙන මොනවත් දාන්නේ නැහැ. ගෲප් වලට ඔය Python කෝඩ් ටික තියෙන ප්‍රෝග්‍රෑම් ටික දාන්නම් ඈ. පේපර් ටිකත් ඕනනේ ඇසිද? පේපර් ටික ඇසිට දෙන්න ඕනේ. හර්ෂණ ගාවත් නෑ මම හිතන්නේ. ලැබෙන්න සලස්සන්නම් ඈ. ඒ ටික ලියන්න ඔයාලා. ඒ ටිකයි මේ ඉස්සරහට දෙන්න තියෙන පේපර්ස් ටිකයි ඒ ටිකයි ඔක්කොම කොහොම හරි කරලා මොකක් හරි කරලා මේ දවස් ටිකේ ගන්න බෑ. ක්ලාස් එකට හරි දෙන්න කියලා ගන්න. හරි එහෙනම්. ඇති අදට ඈ.